අයිබෝන් කෝපි කඩේ සහ බොරතෙල් අතර සම්බන්ධය මොකක්ද? අලහොදී බෝල්ට නැහැ වගේ ප්‍රශ්නයක් කියලා හිතන්න පුළුවන් නේද? ඇත්තට මෙහෙම නැහැ. කෝපි කඩයි අද වෙනකොට ලෝක බොරතෙල් වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිලයි කියන එක අතර ඊටාම අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. මේ දෙක සම්බන්ධ කරන අදෘශ්‍යමාන හස්තයට තමයි අපි කියන්නේ ඉන්ෂුරන්ස් කියලා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ට්‍රැට්කාස්ට් එකෙන් අන්න ඒ ගැන. ඒ තමයි ඉන්ෂුරන්ස් ඇන්ඩ් ග්ලෝබල් ෂිපින්. ඒ තමයි ඇත්තටම අපි වැඩි දිනක් නොදකින අදෘශ්‍යමාන වෙළඳපොළ තීරණය කරන අදෘශ්‍යමාන හස්තයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා ස්ට්‍රැට්කාස්ට් channel එකට. අපි කලින් දවසක මේ වගේම කතා කළා ලෝකේ තියෙන චෝක් පොයින්ට්ස් ගැන. මම හිතන්නේ ඒ කලින් ඒ වීඩියෝස් මම හිතන්නේ වෙනකොට ඔබ දැකලා ඇති. ඊට අමතරව අපි කලින් කතා කරා පෙට්‍රෝ ඩොලර් එක ගැන සහ කොහොමද ඒක අතර ඇමරිකානු ආධිපත්‍යය ලෝකෙ පුරාම පතුරවන්න පාවිච්චි වෙන්නේ කියන කාරණේ. එතකොට ඒකත් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම ස්ක්‍රීන් එකට දාන්නම් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ග්ලෝබල් ෂිපින්. එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර නාවික ගමන් මාර්ග සහ අනිත් සියලුම වෙළඳ මාර්ග කෙරෙහි ඉන්ෂුරන්ස් වල බලපෑම කොහොමද මොන වගේ දෙයක බලපාන කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මතක තියාගන්න ඉන්ෂුරන්ස් වලින් ඇත්තටම කියනවා නම් අපි පාරේ වාහනයක් ගන්නවන එකට ඉන්ෂුර් කරලා තියෙන්න බෑ. ඉන්ෂුරන්ස් නැතුව පාරේ යන්න බෑනේ. ඒ වගේ තමයි මූද නැව් වලටත් ඉන්ෂුරන්ස් නැතුව යන්න බෑ. හැබැයි මේක පාරේ වාහන වලට වැඩිය පොඩ්ඩක් තත්ත්වය වෙනස්. මොකද ඉන්ෂුරන්ස් වලින් ඇත්තටම කරන්නේ නැව් ආරක්ෂා කරන එක විතරක් නෙමෙයි. නැව් වලට යන්න පුළුවන් කොහෙටද බැරි කොහෙද කියන එක තීරණය කරන්නේත් මෙන්න මේ ඉන්ෂුරන්ස් වලින්ම තමයි. එතකොට මම මෙතන ඇත්තට මේ දාලා තියෙන එක්තරා විදිහක ඉන්ෆෝග්‍රැෆික් එකක්. මේක ඇත්තටම පහුගිය කාලේ ලෝකේ තියෙන shipping routes එහෙම නැත්නම් නාවික මුහුදු මාර්ගවල සිටියමක් මේක ඇත්තටම 2026 අප්‍රේල් මාසේ මේක රෙකෝඩ් කරන්නේ. ඒතර 2026 අප්‍රේල් මාසේ මේ තිබිච්ච තත්ත්වය තමයි මේ ඔබට පේන්නේ. ඉතින් ඔබට පේනවා ඇති සමහර ඒවා තියෙනවා කොළ පාටයි. ඒ තමයි low risk එක. එහෙම නැත්නම් අඩු අවදානම් කලාප. ඊළඟට කහ පාට කලාපය තියෙනවා මැදි අවදානම් කලාපය සහ රතු පාට කලාපය තියෙනවා අධි අවදානම් කලාපය කියලා. කවුද මේ ඉරි ගහන්නේ? කවුද මේවට පාට තීරණය කරන්නේ? යම්කිසි කලාපයක් අධි අවදානම්ද මැදි අවදානම්ද අඩු අවදානම්ද කියලා තීරණය ගන්නෙ කවුද? ඔබ හිතනවාද ඒ තීරණය ගන්නේ ආණ්ඩුවකින් කියලා? නෑ. ඒ තීරණය ගන්නේ ආණ්ඩුවකිනුත් නෙමෙයි. මේ ලෝකේ නැවකට යන්න පුළුවන් යම්කිසි මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය ආරක්ෂිතයිද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනතාවගේ ඡන්දෙන් පත් වෙච්ච කිසිම නියෝජිතයෙක් නෙමෙයි. අන්න ඒක බොහොම පැහැදිලිව ඔළුවේ තියාගන්න. එතකොට අවසාන වශයෙන් අපි කරකලා આવොත් එහෙම අපේ රටට එන බොරතෙල් බැරලයක මිල කීයද? එතකොට ඒ අනුව පැහැදිලිවම ඉන්ධන බිල කීයද? ලයිට් බිල කීයද? කොටිම අපි කෑමට කන කොත්තුවේ මිලට පවා බලපාන මෙන්න මේ සමස්ත බලශක්ති ක්ෂේත්‍රයේම බේස් ලයින් ප්‍රයිස් එක එහෙම නැත්නම් මේ පාදක මිල කියන එක තීරණය කරන්නේ මහ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච කට්ටියවත් නෙමෙයි. එතකොට මොකද්ද මේ කතන්දරය කියන එක තමයි දැන් පැහැදිලි කරගන්න ලෑස්ති වෙන්නේ. අපි කලින් දවසක කතා කරා ලෝකේ තියෙන චෝක් පොයින්ට්ස් එහෙම නැත්නම් සාගර මර්මස්ථාන කීපයක් ගැන. මේ තියෙන අපට ඇහැට පේන මර්මස්ථාන ටික. ඒතර අපි කතා කරා කලින් දවසේ හෝමුස් සමුද්‍ර සංධිය මේ දවස්වල ඉතාම දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වෙලා තියෙන. ඊට අමතරව අනාගතයේ සාකච්ඡාවට භාජනය වෙන සහ ඇත්තටම කියනවා නම් පහුගිය වසර 20ක දශක දෙකක විතර කාලයක් තිස්සේ චීනයට බලපාන සහ චීනය ගනුදෙනු කරමින් ඉන්න මලක්කා සමුද්‍ර සංධිය කියන දෙක ගැන අපි කලින් දවසක වැඩසටහනකින් කතා කරලා අවසන් කළා. එතකොට අපි ඒක ඊළඟ කොටස ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තියෙන ඇත්තටම කියනවා නම් visible choke points එහෙම නැත්නම් අපිට ඇහැට පේන භෞතික මර්මස්ථාන. ඇහැට නොපෙනෙන අභෞතික එහෙම නැත්නම් භෞතික නොවන මර්මස්ථාන වර්ග තුනකුත් තියෙනවා. එකක් තමයි law, දෙවෙනි එක තමයි force, තුන්වෙනි එක තමයි insurance. එක පැත්තකින් නීතිය තියෙනවා. මොකද නීතියට පුළුවන් ඇත්තටම නියෝග දෙන්න සහ තහංචි පනවන්න. දෙවෙනි එක තමයි force. එහෙම නැත්නම් අපි දැන් කියනවා බලය කියලා අපි දැන් කියනවා. අපිට පුළුවන් ඕන නම් ආයුධ බලයෙන් එහෙම නැත්නම් පිරිස් බලය පාවිච්චි කරලා අපිට පුළුවන් යම්කිසි ගමන් මාර්ගයක් අවහිර කරන්න. එහෙම නැත්නම් යම්කිසි ගමන් මාර්ගයක් වෙනතකට හරවන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔය කිසිම දෙයක් කරන්න නැතුව ඉන්ෂුරන්ස් වලින් විතරක් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කොහොමද මැද පෙරදිගට හැතැම්ම දහස් ගාණක් ඉන්න ලන්ඩන් නගරයේ තියෙන සමාගමකින් ලෝකේ තෙල් මිල තීරණය කරන්න ඍජු බලපෑමක් දෙන්නේ? මෙන්න මේක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සේරටම කලින් අපි ආරම්භයක් විදිහට අපි ලෝකේ දැනට භාණ්ඩ ඇත්තටම කරන සේවා නෙමෙයි භාණ්ඩ හුවමාරු වෙන විදිහ පොඩ්ඩක් අපි සලකා බලමු. මේ ඔබ දකින්නේ ඇත්තටම කියනවා නම් 2026 අවුරුද්ද අපි මේ ජීවිතේ 2026 අවුරුද්ද වෙනකොට ලෝකේ භාණ්ඩ හුවමාරු වෙන ප්‍රධාන මාර්ග තුන සහ ඒ වගේ ෂෙයාර්ස් තමයි මේ ඔබ දකින්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රධාන මාර්ග තුනයිනේ තියෙන්නේ. එකක් තමයි එයා, එහෙම නැත්නම් ගුවන්, එහෙම නැත්නම් ගොඩබිම් සහ අවසාන වශයෙන් මුහුදු කියන මාර්ග තුනෙන් තමයි භාණ්ඩ හුවමාරුව සිද්ධ වෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති බලපු හැටියෙන් මේකේ ගුවන් මාර්ගෙන් ඇත්තටම හුවමාරු වෙන්නේ මේ වොලියුම් ෂෙයාර් එක පෙන්වන්නේ නිල් පාටින්. ඒ කියන්නේ ටොනේජ් එක. එහෙම නැත්නම් කොච්චර
ප්‍රමාණයක් හුවමාරු වෙනවද කියන එක කහපාටින් පෙන්නන්නේ වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පෙනේ ගුවන් මාර්ගෙන් ඇත්තටම 2% විතර තමයි භාණ්ඩ වොලියුම් එක වශයෙන් මේ හුවමාරු වෙන්නේ. නමුත් වටිනාකමෙන් 30%ක්. ඇයි? ගොඩබිමෙන් හෝ එහෙම නැත්නම් මූදෙන් ගෙනියනවට වඩා මේක ආරක්ෂාකාරී නිසා. ගොඩබිමෙන් ගෙනියනකොට ඇත්තටම 20%ක් විතර බරණම් ගෙනියනවා. නමුත් වටිනාකම 15%යි. හරි. ඒකට හේතුව තමයි ගොඩබිමින් ගොඩක් වෙලාවට ගෙනියන්නේ ධාන්‍ය වර්ග, ආහාර වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට හුවමාරු වෙන්නේ. ඒතර මේකේ වෙළඳ වටිනාකම අඩු වුණාට ලෝකෙ මිනිස්සුන්ගේ සර්වයිවල් එකට එහෙම නැත්නම් අපි දැන් කියනවා ලෝකෙ මිනිස්සුන්ගේ සුරක්ෂිතතාවට අදාළ වෙන ගොඩක් දේවල් මෙන්න මේ ලෑන්ඩ් එක්ස්චේන්ජ් කියන එකට තමයි අදාළ වෙන්නේ. ලෑන්ඩ් ට්‍රාන්සිෂන් කියන එකට තමයි අදාළ වෙන්නේ. තුන්වෙනි එක ඇත්තටම තියෙන්නේ C එහෙම නැත්නම් මුහුදු මාර්ගයෙන් යන එකට. ඔක පේනවා ඇති ඇත්තටම මේ බර වශයෙන් ගත්තම 78කුත් වටිනාකම වශයෙන් ගත්තම 55කුත් හුවමාරු වෙන්නේ මුදල් හරහා. එතකොට මේ යන හැම නැවකටම මේ නැව් වලින් තමයි මේ ඔක්කොම යන්නේ. ඒතර ලෝකේ දැනට තියෙන සමස්ත වෙළඳ වටිනාකමෙන් 55ක් හුවමාරු වෙන්නේ සාගර මුහුදු මාර්ග හරහා. සාගර මුහුදු මාර්ගයේ සාගර වෙළඳ මාර්ග හරහා කියන එක දැන් පැහැදිලි ඇති. ඒතර මේ හැම එකටම අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් රක්ෂණය කියන එක අත්‍යවශ්‍යයි. එක පැත්තකින් මේක ඇත්තටම මොකද ඕන වෙන්නේ මේක ඇත්තටම පෝට්ස් එහෙම නැත්නම් අපි ගත්තට පස්සේ වරාය වලට මේක ඕන වෙනවා. මොකද හේතුව එකක් ඇවිල්ලා ලයබිලිටිස්. අපි දන්නවා වගවීම් තියෙනවා. උදාහරණයක් වශයෙන් හිතන්න තෙල් ඉහිරුමක් වුණා, ඔයිල් ස්පිල් එකක් වුණා. එහෙම නැත්නම් තෙල් නැවක් ගැටුණා. එහෙම නැත්නම් මොකක් හරි අවස්ථාවක වරායක මොකක් හරි තැනක හැප්පිලා මොකක් හරි ඩැමේජ් එකක් වුණා. එතකොට ඒකට වන්දිය ගෙවන්නේ කවුද? මොකද මිලියන 100 ගානක 10 ගානක හානියක් මේ වගේ දෙයකින් වෙන්න පුළුවන්. අපිටත් මතකයි දැන් ලංකාවේ එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදුබත් වෙච්ච අනතුරට ලක් වෙච්ච වෙලාවේ ඒකෙන් ඇති වෙච්ච තෙල් උහුරුමෙන් ලංකාවට වෙච්ච හානිය ඩොලර් මිලියන ගානක තක්සේරු කරලා තිබුණා. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම වරායවල් විසින් අනිවාර්යයෙන්ම රක්ෂණයක් බලාපොරොත්තු වෙනවා. මේක ගොඩක් වෙලාවට ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් ඉන්ඩෙමිනිටි කියන කැටගරි එකට තමයි තියෙන්නේ. P&I කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ඒතර මේක ඇත්තටම ජාත්‍යන්තර සාගර නීති වලින් බලාත්මක කරනවා. අනිවාර්ය කරලා තියෙන්නේ. ඊට අමතරව UN clause වගේ තවත් සම්මුති තියෙනවා. ඒ සම්මුති වලින් මේක බලාත්මක කරලා තියෙන්නේ. එතකොට මේක අනිවාර්යයෙන්ම ඕනම වරායකර නැවක් එනවා නම් හදිසි අවස්ථාවක ඇරුණම වරායකර නැවක් එනවා නම් ඒකට අදාළ රක්ෂණාවරණ සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එහෙම නෙවෙයි නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් නැවට එක්ක එන්න එපා කියලා අනතුරුංගීම් කරනවා. එහෙම නැත්නම් ඒක අනතුරුංගීම් නොතකා આવොත් එහෙම අදාළ රට පුළුවන් ඒ ගැන ආරක්ෂක පියවර ගන්න. එහෙම නැත්නම් එන්න එපා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ බලාත්කාරයෙන් ඒ තමන්ගේ රටේ බාහිරයට ගන්නත් පුළුවන්. ඒතර මේක අනිවාර්යයෙන්ම නිකක් එක්තරා විදිහක පාස්පෝර්ට් එකක් වගේ. මේ පාස්පෝර්ට් එක නැතුව රට යන්න බෑනේ. ඒ වගේ රක්ෂණාවරණයක් නැතුව ඔයාට නැවකට මේ වරායකර නැවක් ගේන්න බෑ. දෙවෙනි එක තමයි බැංකු වලට මේක අත්‍යවශ්‍යයි. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් නැව් එහෙම සාමාන්‍යයෙන් ෆයිනෑන්ස් කරලා තියෙන නැත්නම් මූල්‍යණය කරලා තියෙන ණය අරගෙන. එක්ක ලීසින් හරි මොන හරි ක්‍රමයකට තමයි මේක මූල්‍යණය කරලා තියෙන්නේ. අනිත් එක වාහන වගේ නෙවෙයි සාමාන්‍ය නැව් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට නැවක් අයිති වෙන්නේ සමාගමකට. ඒතර ඒ සමාගමට වෙනත් කොටස් හිමියෝ ඉන්නවා. ඒ කොටස් හිමියෝ කියන්නේ පුද්ගලයෝ නොවෙන්නත් පුළුවන්. සමාගමක කොටස් හිමි වෙන කට්ටිය තවත් සමාගම් වෙන්නත් පුළුවනි. එතකොට බොහොම පැහැදිලිව මතක තියාගන්න කොයි වෙලාවකවත් මෙන්න මේ රක්ෂණාවරණයක් නැතුව නැවක් මුහුදු යන්න ගිහිල්ලා මොකක් හරි විදියකින් මේකට ප්‍රශ්නයක් ඇති වුණොත් නැව ගිලුනොත් හරි පැහැර ගැනීමකට ලක් වුණොත් හරි එහෙම නැත්නම් පහර දීමකට හරි ලක් වුණොත් එහෙම මොකද වෙන්නේ? අර සම්පූර්ණ කොටස් හිමියන්ගේ සහ ඒ අදාළ මූල්‍යණය කරපු සීලුම කට්ටියගේ සල්ලි නැතිනාස්ති වෙලා යනවා. ඒතර ඒ නිසා අනිවාර්යයෙන් මේකට මූල්‍යමය වගවීමක් තියෙනවා. ඒ නිසා බැංකු වලින් මේක බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම රක්ෂණාවරණයක් නැතුව නැව් යන්න බෑ. එතකොට මේක අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් මේක ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ ඉන්ෂුරන්ස්ලා එහෙම නැත්නම් අපි කියන රක්ෂණ සමාගම් මොකද කරේ? තමුන්ගේ අධිභාර ඉහළ දැම්මා. ඒතර අධිභාර ඉහළ දැම්මට පස්සේ තමයි හෝමුස් සමුද්‍ර සංධිය නැව් යන එක නැවැත්තුවේ. නැතුව මේ ඉරානයෙන් ගිහිල්ලා කියලා අපි ගහනවා කියපු නිසා නෙමෙයි. ඉරානය කිව්වා යන්න එපා අපි මේක වහනවා කියලා. නිවේදනය විතරයි දුන්නේ. ඒ නිවේදනය විතරක් ප්‍රමාණවත් වුණා. බොහොම පැහැදිලිව අර ඉන්ෂුරන්ස් කම්පැනිස් වලින් අධිභාර ගැහුවා. අධිභාර ටික ගෙවන්න බැරි නිසා මොකක්ද උනේ? නැව් යන්න නැතුව ගියා. මේක ඉස්සරහට තව දීර්ඝ වශයෙන් කතා කරනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේක තමයි අපි කතා කරන ඉන්ෂුරන්ස් කියලා කියන ඉන්විසිබල් චෝක් පොයින්ට් එක. එහෙම නැත්නම් අර අදෘශ්‍යමාන ගලග්‍රහය. එහෙම නැත්නම් අපි තුමු කාගේරි මිනිහෙක් ගැරි කාගේරි සතෙක් ගැරි අපි තුමු අපි ඒක පුද්ගලව මම තදින් අල්ලගෙන ඉන්නවා කියලා ගලග්‍රහණයට ගන්නවා කියලා. අන්න ඒක තමයි චෝක් හෝල්ඩ් එකක්. එහෙම නැත්නම් චෝක් පොයින්ට් එකක් කියලා කියන්නේ. ඒතර මතක තියාගන්න නැවක් කොහරි තැනකින් ඩිපාචර් එකක් තියෙන්න බෑ. ඒක පිටත් වෙන තැනක් තියෙන්න බෑ. එතකොට මේ පිටත් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ නැවට ආයෝජනය කරන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට නැව අයිතිකාරයෝ ඉන්නවා. නැවේ අයිතිකාරයෝ නොවන නැව මාර්ගයෙන් බඩු ප්‍රවාහනය කරන වෙලෙන්දෝ වෙනම ඉන්නවා. එතකොට සමහර ලාවට එක නාවක ගමනාගමනයක් නිසා මේ සමහරු බංකොලොත් වෙන්න පවා ඉඩ කඩ තියෙනවා. එතකොට කවුරු හරි ඉන්නවනේ මේකේ අවදානම මේකේ තියෙන ගමනාගමනේ අවදානම මේ ගෙනියන බඩු බාහිර ආදීට සාපේක්ෂව සංකලනය කරලා
කවුරු කෙනෙක් ඉන්න ඕන ඒක ඇසෙස් කරන්න. එහෙම නැත්නම් මේක තක්සේරු කරන්න කෙනෙක් ඉන්න ඕන. ඊට අමතරව මේ අවදානම කියන එක බෙදා හරින්න ඕන. තනි මනුස්සයෙකුට ගොඩක් වෙලාවට අවදානම ගන්න බෑ. මොකද දැන් වෙනකොට ඇත්තටම නැවක් කියලා කියන්නේ බිලියන 50ක 100ක විතර බඩු තොගයක්. නැවත් එක්කම. නැව නැතුව සමහර ලාවට එච්චර වටිනාකමක් වෙන්න පුළුවන්. ඒතර එවැනි අවස්ථාවක ඒක තනි පුද්ගලයෙකුට හෝ තනි සමාගමකට දරන්න බෑ. මොකද මොකක් කරනොත් එහෙම බංකොලොත් වෙන සිද්ධ වෙනවා. ඒතකොට ඒ නිසා මේ අවදානම කොහොමද අපි බෙදා හරින්නේ කියන එක. හරිද? ඒතර මෙතෙන්දී අපි ආපහු සැරයක් කෝපි කඩේට එනවා. තුන්වෙනි එක තමයි මේ රක්ෂණ ආවරණය කියලා කියන්නේ ඇත්තටම එක්තරා විදිහක සහතිකයක්. ඒ සහතිකයේ තියෙනවා නම් තමයි ඇත්තටම එවැනි ගමනක් ගැන අපිට විශ්වාසය තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේක ඇත්තටම වහනයකට ඉන්ෂුරන්ස් ගන්නවා වගේ නෙවෙයි. මොකද තාරපාර වගේ නෙවෙයි මුහුදු මාර්ගය කියන එක. මුහුදු මාර්ගය කියන එක හැම වෙලේම අපි දැන් කියනවා ඉන්හෙරන්ට්ලි රිස්කි. එහෙම නැත්නම් නිසගයෙන්ම අවදානම් සහගතයි. ඒතොර නිසගයෙන්ම අවදානම් සහගත තැනක අපි ගමන් යනවා නම් අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ. එතකොට මේක තියෙන නිසා තමයි රක්ෂණ ආවරණ තියෙන නිසා තමයි මුහුද නැව් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකේ ස්ථාවර මොකද්ද ගණදුණු හුවමාරු ජාලයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වීමේ අපට ඇහැට නොපෙනෙන ගොඩක් දරුණුම තද බලපෑමක් කරන්න පුළුවන් ලේයර් එක තමයි මෙන්න මේ ලේයර් එක. ඒතර මතක තියාගන්න ඕනේ මෙන්න මේක තමයි අපි කියන ඉන්විසිබල් චෝක් පොයින්ට් එක. ඒවත් අදෘශ්‍යමාන මොකද්ද මර්මස්ථානය කියලා කියන එක. නැව් හැදෙන්න ඕනේ. ඒ නැව් වලට මිනිස්සු එන්න ඕන, බඩු බාහිර ආදී හුමාරු වෙන්න ඕන. එතකොට මේක අනිවාර්යයෙන්ම කොහරි තැනක රක්ෂණ ආවරණයක් ලබා ගන්න ඕන. එතකොට ඒ රක්ෂණ ආවරණ නිසා තමයි ලෝකෙ ගනුදෙනු කරන්නේ. ගනුදෙනු කරන නිසා තමයි මොකද්ද අපේ ශිෂ්ටාචාරය මේ ආකාරයෙන් පවතින්නේ. ඒතකොට මතක තියාගන්න මේ රක්ෂණ ආවරණය කියලා කියන්නේ හුදෙක්ම නිකම් මේ අර නැවකට වෙන අනතුරක්කට ගන්න එරෙහිව ගන්න තවත් එක මේ ආරක්ෂාකාරී පියවරක් විතරක් නෙවෙයි. මේක තියෙන නිසා තමයි ලෝකෙ නැව් යන්නේ. මේ කතාවේ ටිකක් දිග ඉතිහාස කතාවක් තියෙනවා. දැන් අපි එන්නේ මේ කෝපි කඩේ දිහාට. කොහොමද කෝපි කඩේට මේක සම්බන්ධ වෙන්නේ කියන එක. අපි මේක ටිකක් හැමෝම දන්න තැනකින් පටන් ගමු. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියලා ඇතිනේ. නේද? මේ කියන ගොඩක් දෙනෙක් අනිවාර්යෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන කතාව එක්ක බලලා ඇති. එහෙම නැත්නම් කියවලා ඇති. ඔයගලන්ට මතක ඇති මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාවේ ඉන්නවා එඩ්මන්ඩ් දාන්තේ කියන ප්‍රධාන චරිතය. මේ එඩ්මන්ඩ් දාන්තේ කියන චරිතය මොකද වෙන්නේ එක්තරා අවස්ථාවක අපි දන්නවා බොරු චෝදනාවලට වැරදිකරු කරලා හිරේ දාලා ඊට පස්සේ එතනදී හම්බෙන දන්නවනේ කතාව නේද? එතන ෆාදර් කෙනෙක් හම්බෙලා එයා මාර්ගයේ මොකද්ද වෙන්නේ? නිධානයක් හොයාගෙන බොහොම සල්ලිකාර නේ ආකර්ශනීය මිනිසෙක් විදිහට ආපහු පැරිසියන් සමාජයට ඇවිල්ලා තමුන්ට වැරදි කරපු අයගෙන් පලි ගන්නවා. ඕකනේ කතාවනේ. එතකොට වැරදි කරපු අයගෙන් පලි ගන්න කලින් මේ එඩ්මන්ඩ් දාන්තේ තමුන්ට උදව් කරපු තමුන්ගේ පරණ බොස් එහෙම නැත්නම් අපි දන්නවා එඩ්මන්ඩ් දාන්තේ කියන නැවියෙක්නේ. තමුන්ගේ පරණ බොස් හෙවත් නැව් සමාගමේ අයිතිකාරයා මොරෙල් කියන මිනිස්සයා හම්බෙන්න යනවා. ඔයගලන්ට මතක ඇති මේ මොරෙල් කියන මිනිස්සයා තමුන්ගේ නැවක් එනකන් බලාගෙන ඉන්නවා. එතකොට මොකද එයා ගත්ත ණය තියෙනවා. හරිද? ඒ ණය ගෙවන්න ඇත්තට මෙයාට මාස 3ක කාලයක් හම්බෙනවා. ඒතර ඒ සම්පූර්ණ ණය ගෙවා ගන්න පුළුවන්ද බැරිද කියන එක රඳා පවතින්නේ මෙයාගේ නැව ආපහු ආවොත් එහෙම ඒතර නැව එනවද නැද්ද කියලා මේ මිනිස්සයා බලාගෙන ඉන්නවා. හැමදාම වරායට ගිහිල්ලා ආරංචි කර බලනවා නැව එනවද නැද්ද කියලා. මේ කතාව අපි දන්න එඩ්මන්ඩ් දාන්තේ සහ ඔය මොන්ත ක්‍රිස්තෝ කතාව සිද්ධ වෙන්නේ 1815 සිට ඉදිරියටනේ. හරි 1805 සිට ඉදිරියට. ඉතින් ඒ නිසා මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ 1821 විතර වගේ. එතකොට ඇයි මොරෙල් හෙවත් මේ එඩ්මන්ඩ් දාන්තේගේ පරණ බොස් වරායට ගිහිල්ලා නැව් එනවද නැද්ද කියලා බල ඉන්නේ. එඩ්මන්ඩ් දාන්තේගේ බොස් හෙවත් මොරෙල් පැරිසියේ මාසෙල්ස් වරායට ගිහිල්ලා මේ ආපහු නැව් එනවද කියලා බල ඉන්න අතරතුරේ ඊට කිලෝමීටර නැත්නම් හැතැම්ම 500,000ක් එහා පැත්තෙන් එංගලන්තයේ ලන්ඩන් නගරේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සිද්ධියක් තියෙනවා. එතන කවුරුත් බලන් ඉන්නේ නැව් වෙනවද නැද්ද කියලා. නැව ආවද නැද්ද කියලා එක්තරා මිනිස්සෙක් ඉඳගෙන හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියනවා. කවුද මේ මිනිස්සයා? ඒ තමයි ලොයිඩ්. හරිද? කවුද මේ ලොයිඩ් කියලා අපි පොඩ්ඩක් සලකා බලමු. මේ ඔබ දකින්නේ ඇත්තටම කියනවා නම් 1600 ගණන් වල තිබිච්ච ලන්ඩන් නගරයේ තිබිච්ච කෝපි කඩයක්, කොෆි ෂොප් එකක්. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේකේ ලන්ඩන් නගරයේ කෑලි දෙකකට බෙදලා තිබ්බ කියලා කිව්වොත් නිවැරදි. එක පැත්තකින් තියෙනවා රොයල් එක්ස්චේන්ජ් එක. එතන තමයි ඔක්කොම බිස්නස් කෙරුණේ. ව්‍යාපාර ගනුදෙනු සියල්ල සිද්ධ වුණේ එතන. හැබැයි ප්‍රවෘත්ති සහ ආරංචි ගොසිප් ඔක්කොම ටික තිබුණේ වරාය කිට්ටුව. ඒතර 1663 අවුරුද්ද වෙනකොට මම මේක මැප් එක දාලා පෙන්නන්නම්. ලන්ඩන් නගරේ පරණ තිබිච්ච අපි දන්නනේ ලන්ඩන් නගරේ තාප්පය හැදුවේ රෝමන් කාරෝනේ. පරණ රෝමන් තාප්පය ඇතුළට වෙනකොට කෝපි කඩ 80ක් විතර නිර්මාණය වෙලා තිබුණා. ඇයි මේ කෝපි කඩ මෙතන දාලා තිබුණේ? මේ කෝපි කඩවල තමයි මිනිස්සු සෝෂලයිස් වෙන්න ආවේ. නැත්තම් සමාජගත වෙන්න ආවේ. ඒතර මේවට ආවා ගියා කවියෝ,
දාර්ශනිකයෝ ගණිතඥයෝ සහ විශේෂයෙන්ම වෙළඳාමට සම්බන්ධ වෙච්ච මිනිස්සු මේ කෝපි කඩවලට ඇවිල්ලා හිටියා. ඒ හැමෝම එන පොඩි පොඩි වෙන වෙන පොඩි ජොයින්ට් තිබ්බා. කවියෝ එන තැන් තිබ්බා වෙනම. ඊට පස්සේ ගණිතඥයෝ විද්‍යාඥයෝ එන තැන් වෙනම තිබ්බා. වෙළඳාම් කරන කට්ටිය එන තැනකුත් තිබුණා. මෙන්න මේ ලොයිඩ්ගේ කෝපි කඩේ හෙවත් ලොයිඩ්ස් කොෆි ෂොප් කියන එක අන්න ඒ වගේ වෙළඳාම් කරන නැවියෝ සහ ව්‍යාපාරිකයෝ එකතු වෙලා කෝපි බිබී තමුන්ගේ දවසේ ව්‍යාපාර කටයුතු ගැන සාකච්ඡා කරපු තැනක්. මේ තියෙන අර මං කිව්ව පරණ නගරේ ලන්ඩන් නගරේ මැප් එක. ඒතර ඔයගලන්ට පේනවා ඇති. ඇත්තට මේ ඊටාම මේ ටවර් ඔෆ් ලන්ඩන් එහෙම නැත්නම් ලන්ඩන් කුළුණයි තේම්ස් ස්ට්‍රීට් එකයි අතර ඊටාම කුඩා කලාපයක පරණ නේවි ඔෆිස් එක කිට්ටුව මේ සීතිං ලේන් කියලා කියන එකටස් තමයි ඇත්තටම කියනවා නම් ඔන්න ඔය කලාපේ තමයි මේ කතා කරන්නේ. එතකොට මේ හැම කොෆි ෂොප් එකකටම වෙන වෙනම ස්පෙෂල්ටිස් තිබ්බා. එතකොට මේ මෙන්න මේ කලාපේ තමයි ඔය කියන වෙළඳ ගනුදෙනු ටික සිද්ධ වුණේ. මේ ඉන්නේ මම ඔය කියන මනුස්සයා එඩ්වඩ් ලොයිඩ් 1648 ඉපදිලා 1600 ගණන් වල අගභාගය වෙනකොට ලන්ඩන් නගරයට ඇවිල්ලා කැන්ටබරි තමයි ඉපදුනේ අතරම. එයාගේ වයිෆ් අබිගේල් කියන කෙනත් එක්ක 1680 විතර වගේ වයස 32යි. එතකොට ඇවිල්ලා ඊට පස්සේ එතකොට ලන්ඩන් නගරයට එන්න හේතුව මොකද මේගොල්ලන්ගේ වැඩිමල් පුතා එඩ්වඩ් මිය ගිහිල්ලා තිබ්බා. ඒ වගේම තුන්වෙනි දරුවා තුන්වෙනි දියණිය මේරි ලොයිඩ්ගේ උපත සිදු වුණා විතරයි. එතකොට ඒගොල්ලෝ කැන්ටබරි සිට ලන්ඩන් නගරයට ඇවිල්ලා දැන් ඔන්න කොෆි ෂොප් එකක් දාගෙන හිටියා විතරයි. මේ මිනිස්සු කෝපි ටික විතරක් විකුණගෙන හිටියා නම් මේ කතාව මෙහෙම අවසන් වෙන්නේ නැහැ. එහෙනම් මේ කතාව ඊට වඩා බොහොම වෙනස් වෙන්න තිබ්බා. මෙයා මොකද කරේ? ඒ වෙනකොට ඇත්තටම කියනවා නම් නැවියන්ට සහ ව්‍යාපාරිකයන්ට අර ආරංචි හුමාරු කරගන්න තැනක් තිබිච්ච නැති නිසා තමුන්ගේ කොෆි ෂොප් එක ඒකට ලෑස්ති කරා. ඒකට කොයිතරම් දුරට හොඳට ලෑස්ති කරාද කියනවා නම් මනුස්සයා වෙනම අතින් ගෙවලා පොඩි කොල්ලන්ට පොඩි පිරිමි ළමයින්ට වාප්පුවේ වැඩ කරන නැත්නම් අර වරායේ වැඩ කරන මිනිස්සුන් නෙවෙයි ඇත්තටම පොඩි ළමයින්ට ගැටවුන්ට සල්ලි දීලා අර ආරංචි ඔක්කොම ටික පත්තරද එහෙම නැත්නම් වෙන ගොසිප්ද ඔක්කොම ටික තමුන්ගේ කොෆි ෂොප් එකට ගෙන්න ගත්තා. ගෙන්නගෙන මොකද කරේ? දවසට කීප වතාවක් මෙන්න මේ විදියට වෙන මේකට හදලා තියෙන පොඩි වේදිකාවක් වගේ එකක්. මේ වේදිකාව ඉඳගෙන මිනිස්සයා ඔන්න අහවල් නැව ඔන්න අහවල් දවසේ එන්න නියමිතයි අහවල් නැව අහවල් කලාපේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා නිවුස් බෙදා ගන්න පටන් ගත්තා. ඒතර මෙන්න මෙහෙම එකක් ඇත්තටම වෙන රටවල තිබුණේ නැහැ. ඒ තිබුච්ච නැති එකේ වෙච්ච පාඩුව මොකක්ද කියන එක අපිට තව ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි. මේක ආරම්භ වෙන්නේ 1691 දී 1785 වෙනකම් මේක ලොම්බාඩ් වීදියේ මේ විදියටම තිබුණා. ඇත්තටම 1691 දී ඇත්තටම ලොයිඩ් මේක ලොම්බාඩ් වීදියට අරගෙන යනවා. එතකොට 1785 වෙනකම් මේක මෙතන තියෙනවා. මේ දකුණු මේ වම් පැත්තේ දාලා තියෙන ඇත්තටම කියනවා ඒක ස්මරණය කරන්න ලොම්බාඩ් වීදිය දැනට හයි කරලා තියෙන ස්මාරකය. මේ දකුණු පැත්තේ තියෙන්නේ ඇත්තටම පත්තරයකගේ පික් පොකට් එකක් සම්බන්ධ කතන්දරයක්. ඒ කියන්නේ මේ ලොම්බාඩ් වීදිය සහ වරායශ්‍රිත කලාපය කියලා කියන්නේ ගැට කපන්නෝ මංකොල්ලකාරයෝ එහෙම නිතර ගැවසිච්ච කලාපයක්. එතකොට මේ කලාපය ඇතුළත මෙන්න මේ හිටපු මේ මිඩල් ඒජ්ඩ් මෑන් කෙනෙක්. හරිද? කළු කොණ්ඩේ කැරලි කොණ්ඩයක් තියෙන මූණේ මේ ලප කැලල් කුරුලා එහෙම තියෙන මිනිස්සෙක් මේ පරණ මේ දුරු පාට කබායකුත් දාගත්ත මිනිස්සෙක් අනුන්ගේ ඔරලෝසුයි තව බඩු බාහිර ආදියා හොරකම් කරනවා අය. අන්න එහෙම කෙනෙක් දැනගත්තොත් එහෙම මෙන්න මේ කෝපි කඩේට දැනුම් දෙන්නේ කියලා පත්තරේ ගිය ඇඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේ ඇවිල්ලා මේ තමයි අත්‍තරම කියනවා නම් ඉතිහාසයේ පළවෙනි වතාවට ලොයිඩ්ගේ කෝපි කඩේ අද වෙනකොට මුළු ලෝකෙම පාලනය කරන ලොයිඩ් කොන්ග්ලොමරේට් එක ගැන පළවෙනි වතාවට පත්තරයක වාර්තා වෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. එතකොට මේ කතා කරන මොහොත වෙනකොට මතක තියාගන්න ඕනේ මේක ඊටම පුංචි කෝපි කඩයක්. මේකේ ලොයිඩ් හිටියා. ඊට අමතරව නිකන් ලී පුටු සහ ලී මේස තමයි දාලා තිබුණේ. ස්ටාෆ් එකටම හිටියේ පිරිමි 3 දෙනයි, ගෑනු 2යි, කාන්තාවෝ 2යි. මේ 5 දෙනා තමයි ඇත්තටම කියනවා නම් මේ මිනිස්සුන්ට තේ, කෝපි, සරුවත්, ඊට අමතරව සිසිල් බීම, ඊට අමතරව ෆෘට් පන්ච් කියලා කියන්නේ මේ මොනවාද? පළතුරු බීම ඊළඟට ඒ ඔක්කොම සප්ලයි කරේ. විතරක් නෙවෙයි ඒගොල්ලෝ තව එක දෙයක් තොග මිලට ගත්තා. ඒ තමයි කඩදාසි, පෑනුයි, තීන්තයි. මොකටද? මේ එන නැවගණදුනුකාරයන්ට තම තමන්ගේ ආරංචි ලියන්න හෝමාරු කරන්න සහ තම තමන්ගේ ඩොකියුමන්ටේෂන් ටික කරගන්න. නිකන් හිතන්න අද කාලේ වගේ නම් කොෆි ෂොප් එක ලැප් එකක් අරන් ආවට පස්සේ ෆ්‍රී වයිෆයි දෙන්නේ. අන්න ඒ මොඩල් එකේ මේ 1600 ගණන් වල තිබිච්ච මොඩල් එක තමයි මේ තියෙන්නේ. එතකොට බිස්නස් එක ටිකක් දියුණු වෙනකොට ලොයිඩ් මොකද කරේ? මේක රෑටත් ඕපන් කරන්න පටන් ගත්තා. විතරක් නෙවෙයි ඒ කාලේ මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රිෆිකේෂන් කියලා එකක් තිබුණේ නැහැ. විදුලි ආලෝකය තිබුණේ නැහැ. ඉටිපන්දන් එළිය මොකද්ද කරේ? ඔක්ෂන්ස් පොඩි වෙන්දේසි තියන්න පටන් ගත්තා. එතකොට උදාහරණයක් විදිහට මේක තියෙනවා මේ එක්තරා වෙන්දේසි මේකක තියෙනවා parcel of Turkish coffee. තුර්කියෙන් ආපු ටොපි පාර්සලයක් වෙන්දේසි වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තටම පළවෙනි ඉතිහාසයේ අපිට හම්බෙන ලිඛිත වාර්තාවක තියෙන පළවෙනි වෙන්දේසිය. ඊට අමතරව ප්‍රංශ වයින්, ඌරු මස්, ඊළඟට හිමාලයෙන් ආපු ලුණු ආදී වශයෙන් හිමාලය කියලා කියන්නේ හිමාලයන් සෝල්ට් කියන එක මූදු ලුණු නෙමෙයි.
ඒතර මෙන්න මේ වගේ පොඩි පොඩි බිස්නස් එකක් මේ මිනිස්සයා කරගෙන ගියා. ඒතර ඒ කාලේ හිටපු එක්තරා චිත්‍ර ශිල්පියෙක් තමුන්ගේ ඇසින් මේ ලොයිඩ්ගේ මේක දැක්කේ මෙන්න මේ ආකාරයට මේ පින්තූර මෙන්න මේ දකුණු පැත්තෙන් දැන් දෙවෙනි හිටින මිනිස්සයා තමයි ලොයිඩ් කියලා සාමාන්‍ය විශ්වාස කරන්නේ. ඊට අමතරව මේකේ මම කිව්වා මේගොල්ලෝ තව එක වැඩක් කරා කියලා. මොකද්ද? ඒ තමයි මේගොල්ලෝ නිවුස් බෙදාගත්තා. නිවුස් බෙදාගත්තා විතරක් නෙමෙයි තව එක වැඩක් කරා. මොකද්ද? මේ කාලේ නැවක් මූදු යනවා නම් අනිවාර්යෙන් ඒකේ වගකීම ගන්න එකට ෆයිනෑන්ස් කරන්න කවුරු පුද්ගලයෙක් ඉන්න ඕන. ගොඩක් වෙලාවට මේ පුද්ගලයා තනි පුද්ගලයෙක්. එක්කෙනෙක්. ඒතර නැව් ගෙනින නැව් යන සමාගම් වලින් මොකද කරන්නේ? මෙතන නාවකයෝ මොකද කරන්නේ? කැප්ටන්ලා මොකද කරන්නේ? අර තමුන්ගේ නැවට ෆයිනෑන්ස් කරන්න කට්ටිය හොයාගෙන මෙන්න මේ වගේ තැන් වලට ඇවිල්ලා එක එක්කෙනාට පිච් කරනවා. අප්‍රෝච් කරනවා. දැන් අද කාලේ වගේ නම් අපි පොඩි ස්ටාර්ට්අප් එකක් හරි බිස්නස් එකක් හරි පටන් ගන්නකොට අපි ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරන්නේ. ඒ වගේ මේ ලන්ඩන් නගරේ හිටපු ඇරිස්ටොක්‍රැට්ලාට එහෙම නැත්නම් අර සල්ලි පදන් එහෙම තිබිච්ච සල්ලි පණන් එහෙම තිබිච්ච මිනිසුන්ට අවිලා තමන්ගේ බිස්නස් එක පිච් කරන්න පටන් ගත්තා. මෙතනදී මොකද උනේ මේ කොෆි ෂොප් එක නිසා මොකද වෙන්නේ? අර එක පිරිසක් නෙවෙයි මේක එක ටේබල් එකක මේස් එක 7-8 දෙනෙක් ඉන්නවා. ඒතර දැන් අර මොකද්ද කරන්නේ? අර මිනිස්සු මොකද කරන්නේ? නැව් යනකොට තමුන්ගේ නැවේ නම යන්නේ කොහෙන්ද කොහෙටද මොනවද ගෙනියන්නේ කවද්ද යන්නේ කවද්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ සහ යන මාර්ගය මොකද්ද විස්තර ටිකත් එක්ක ලියාගෙන කොල කෑලි වල අරන් එනවා. අරන් ඇවිල්ලා මේ ටේබල්ස් වලට බෙදාගෙන යනවා. ඒතර කැමති කට්ටිය මොකද කරන්නේ? රයිට් ඕකේ. මම මේක යටින් මගේ නම ලියනවා. ඒ කොන්ට්‍රැක්ට් එක යටින් තමුන්ගේ නම ලියලා අත්සන් කරනවා. හරිද? ඒකේ ඉරක් ගහලා තිනවා ඉවරන තැනින් ඉරට යටින් තමුන්ගේ නම ලිව්වා කියලා කියන්නේ නම ලියලා ඉස්සරහින් දානවා පොඩි පර්සන්ටේජ් එකක්. හරි. මම මේක 20%ක් නැත්නම් මේක 10%ක් 15%ක් මම මේකෙන් බර දරනවා කියලා. මෙන්න මේ යටින් නම ලියනවා කියන එකත් එක්ක තමයි අන්ඩර් රයිටින් කියන නම හැදිලා තියෙන්නේ. අද වෙනකොට අපි දන්නවා අන්ඩර් රයිටින් කියලා කියන්නේ ටෙක්නිකල් ටර්ම් එකක්. ඒකේ තේරුම වගකීම ගන්නවා කියන එක. ඉන්ෂුරන්ස් වලදී. මෙන්න මේ අන්ඩර් රයිටින් කියන වචනේ හැදෙන්නේ මෙන්න මේකත් එක්ක. මම නිකන් ඔය පොඩි graphical representation එකක් මේ දීලා තියෙන්නේ. මේකට දැන් කියන subscribe කරනවා කියලා. එතකොට subscribe කියන වචනේ තේරුමත් ඒකයි. අන්ඩර් රයිටින් කිව්වත් එකයි subscribe කිව්වත් එකයි. මොකද sub කියන්නේ යටින් කියන එක, scribe කියන්නේ ලියනවා කියන එක. ඒතර subscribe කියන වචනේ තේරුම යටින් ලියනවා කියන එක. ඒතර යටින් නම ලියලා අත්සන් කරලා තමුන් දරන ප්‍රතිශතය දානවට තමයි මෙන්න මේ process එක හැදුනේ. එතකොට 1691 වෙද්දී අපි මේ දැන් කො ලොම්බාඩ් ස්ට්‍රීට් එකට ගිහිල්ලා ටිකක් ලොකු ඔෆිස් එකකට ගිහිල්ලා මේ බිස්නස් එක හොඳට ජයටම කෙරීගෙන ගියා. මේ කාලෙම මේගොල්ලෝ ඇත්තටම පටන් ගත්ත තව වැඩක් කරන්න. ඒ තමයි අද වෙනකොට මුළු ලෝකෙම දන්න ඩේලි ෂිපින් නිවුස් එකක් වන ලොයිඩ්ස් ලිස්ට් එක නැත්තම් ලොයිඩ් ලයිස්තුව පළ කරන්න පටන් ගත්තා. ඒක අදටත් මේ වෙනකොටත් පළ වෙනවා. අදටත් පබ්ලිෂ් වෙනවා. ඒ අනුව ගත්තට පස්සේ ලෝකයේ දැනට දීර්ඝතම කාලයක් තිස්සේ පබ්ලිෂ් වෙන පබ්ලිකේෂන්ස් අතර ලොයිඩ් ලිස්ට් එකේ ඉන්නවා. මොනවද මේ ලොයිඩ් ලිස්ට් එකේ තිබුණේ? මේක තියෙන්නේ ඇත්තටම ඩිපාචර්ස් and අරයිවල්ස්. මේ ලන්ඩන් වලින් සහ වෙනත් වරාය වලින් පිට වෙන නැව් මොනවද? එන නැව් මොනවද? ඒකේ තියෙන බඩු බාහිර ආදිය මොනවද? සහ විශේෂයෙන්ම වෙන රටවල නැව් කොහෙද තියෙන්නේ? මොන වරාය වලින්ද ගියේ? මොන වරායටද යන්නේ? මොන බඩු බාහිර ආදිය අරන් ගියේ කියන එක හදාගෙන ගියා. කවුරුත් නොදන්නවා වුණාට ලෝකේ පළවෙනි වතාවර නේවල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් නාවික බුද්ධි අංශයක් කියලා එකක් හැදෙන්න කලින්ම නාවික තොරතුරු ලිස්ට් එක පටන් ගත්තේ මෙන්න මේ කොෆි ෂොප් ඇසුරින් හැදිච්ච මේ කල්චර් එක ඇතුලේ. හරිද? එතකොට මුලින්ම මේ ලොයිඩ් ලිස්ට් එක කියන එක පබ්ලිෂ් වෙන්නේ තෝමස් ජෙම්සන් කියන පුද්ගලයා තමයි මේක පබ්ලිෂ් කරන්නේ මේ කොෆි ෂොප් එකට සම්බන්ධලා හිටපු 1734 දී ලොයිඩ් සමාගමත් එක්ක. එතකොට අද මේ කතා කරන මොහොත වෙනකොටත් ලොයිඩ් ලිස්ට් එක පබ්ලිෂ් වෙනවා. එතකොට මේ ලොයිඩ් ලිස්ට් එකයි මේ ඉන්ෆෝමේෂන් නෙට්වර්ක් එකයි එතකොට මේ අර තිබිච්ච අන්ඩර්රයිටින් සිස්ටම් එක නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් සිස්ටම් එකයි සමහර විදිහට ඉතින් ඕක මොකද්ද කෝපි කඩයක්නේ එතෙන්ට නැවියෝ එනවා නැව් ටික තියෙනවා ඉතින් ඇවිල්ලා කට්ටිය අවදානම් බෙදා ගන්නවා ඉතින් ඕක මාර දෙයක්ද කියලා. ඔව් ඒක මාර දෙයක් තමයි. බ්‍රිතාන්‍ය සාගර සටන ජයග්‍රහණය කිරීමේ එක ප්‍රධාන සාධකයක් තමයි මෙන්න මේක. ඇයි වෙනත් රටවලට මීට වඩා දියුණු මේවා තිබුණාද නැත්නම් දියුණු නාවික අංශයක් තිබුණාද නැත්නම් තිබුණා. උදාහරණයක් වශයෙන් පෘතුගාලය, ප්‍රංශය, ස්පාඤ්ඤය ගත්තට පස්සේ නාවික දැවැන්තයෝ. හරිද? නාවික වෙළඳාම කියන එකේ පුරෝගාමියෝ. අපි ලංකාවටත් අපි දන්නවනේ ඇත්තටම ඉංග්‍රීසි ජාතිකයෝ අන්තිමටනේ ආවේ. මුලින්ම ආවේ පෘතුගීසින් ඊට පස්සේ ලන්දේසින් ආවේ නේ. එහෙම නෙවුනේ. 1500 ගණන් වෙනකොට පෘතුගීසින් ලෝකෙ වටේම කරගෙන පටන් ගන්න ඉවරයි. ලංකාවටත් එවිල ඉවරයි. 1505 වෙනකොට. හරිද? මේ අපි කතා කරන්නේ 1600 ගණන් වෙනකොට. අවුරුදු 100කට වඩා කාලයක් ගිහිල්ලා තමයි මේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ එජ් එක හම්බෙන්නේ. කොහොමද එජ් එක හම්බෙන්නේ? වෙන රටවල මොකද වෙන්නේ? නාවික ගමනාගමනයක් යනවා නම් ඒකට වෙන වෙනම ෆන්ඩ් කරන්න ඕන. කවුරු වෙන වෙනම ඒකට තමුන්ගේ ඒ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. ඒකට කොන්ට්‍රැක්ට් එකක් ලියලා කවුරු එකට ෆන්ඩ් කරන්න ඕන වෙනම. නමුත් මේ සිස්ටම් එකකින්ද මොකද වෙන්නේ? මේ සිස්ටම් එකකින්ද මොකද වෙන්නේ? එහෙම නැහැ අවදානම් බෙදෙනවා. එක්කෙනෙක් අපිට මුළු බඩු තොගේ වටිනාකම අපි තුමු පවුන් ලක්ෂය කියලා නිකන් හිතමුකෝ. පවුන් ලක්ෂයටම කවුරු කෙනෙක් කර ගහන්න ඕනේ නැහැ.
එක්කෙනෙක් 10%යි. ඒතර පවුන් 10000යි. තව එක්කෙනෙක් පවුන් 5000යි. තව එක්කෙනෙක් පවුන් 2000යි. ඒතර එක්කෙනෙක් නෙමෙයි 10 15 දෙනෙකුට එකතු වෙලා එක ෂිප් එකක් ඉන්ෂුවර් කරගන්න හැකියාව තියෙනවා. අන්ඩර්රයිට් කරන්න හැකියාව තියෙනවා. එතකොට ටිකක් කම්පැරිසන් එකකට කියනවා නම් බ්‍රිටිෂ් සිස්ටම් එකකට සාමාන්‍ය මේක අපේ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් රේට් එක තියෙනවානේ. මේ රේට් එක ඇත්තටම කියනවා නම් 3ට වගේ අඩු වගේකට ගන්න පුළුවන්. විතරක් නෙමෙයි පැය 24කට අඩු කාලයක් ඇතුළත නැවක් ලොන්ච් කරන්න පුළුවන් බිස්නස් එකකට බඩු තොගයක් තියෙනවා නම්. පැය 24ක් ඇතුළත කටකතාවට කියපු කතාවක් තිබ්බා. ලන්ඩන් වරායට නැවක් ආවොත් එහෙම පැය 24ක් ඇතුළත ෂිප්මන්ට් එකකුත් රෙඩි කරගෙන අන්ඩර්රයිටර් කෙනෙකුත් අන්ඩර්රයිටර්ස්ලාත් හොයාගෙන පැය 24කට අඩු කාලයක් ඇතුළත වරායෙන් දියත් කරන්නත් පුළුවන්. වෙනරටවල මොකක්ද තත්ත්වේ? රේට් එක ගියේ 8ට ඒ වගේම ෆයිනෑන්සියර්ස්ලා හොයාගන්න දවස් 3කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. මේක තමයි එජ් එක. මෙන්න මේක තමයි ඇත්තටම කියනවා නම් අවසානයේ 1600 ගණන් 700 ගණන් 800 ගණන් වෙනකොට ලෝකයේ අනෙක් සියලුම නාවක රාජ්‍යයන් වලට සාපේක්ෂව බ්‍රිතාන්‍යයට ලොකුම ආධිපත්‍යයක් මිල කළ නොහැකි ආධිපත්‍යයක් ලැබෙන්න ප්‍රධාන හේතුව. මොකද ඉන්ෂුවර් කරන්න කවුරුත් නැත්තම් නැව් යන්නේ නැහනේ. ඒතොර ඒ සිස්ටම් එක හරියට තියෙනවා කියලා කියන්නේ අනෙක් සියලු සාධක සමානව තිබියදී අපි දැන් කියනවා මේකට සෙටරස් පැරිබුස් කියලා පාරිභාෂික වචනයක් තියෙනවා. අනෙකුත් සියලු සාධක සමානව තිබියදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ සිස්ටම් එක නිසා බ්‍රිතාන්‍යයට ඉතා විශාල එජ් එකක් හම්බ වෙනවා. සමහර වෙලාවට ඉතිහාසය තීරණය කරන්නේ අපි බොහොම අව탁සේරු කරන අපි වැඩි හිතන්නේ නැති දේවල් වලින් වෙන්න පුළුවන්. අර බටර්ෆ්ලයි තියරි කියලා එකක් තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලොරිඩාවේ සමනලෙක් පියාපත් සලනකොට සමහර වෙලාවට වෙන කොහරි තැන කැලිෆෝනියාවේ කුණාටුවක් ඇති වෙන්න පුළුවන් කියලා පොඩි කියමනක් තියෙනවා. බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියලා කියන්නේ අන්න ඒකට සමහරට කුඩා චේන්ජස් නිසා ලෝක ඉතිහාසයක්ම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ලොයිඩ් සිස්ටම් එක ඇත්තටම කියනවා ඔයගොල්ලෝ හිතනවා නම් මේක මාරම සක්සස්ෆුල් මේකයි කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මේක වැඩේ හොඳටම ගියා කියලා නෑ. එහෙම වුණේ නෑ. මේකටත් ප්‍රශ්න ගොඩක් ආවා. මේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ තමයි මේක ඔයගොල්ලෝ දන්නවා ඇති මෙතන දැන් නිකන් අර බොහොම සමීප වෙන ඔට්ටු වලන සීන් එකකට මේක පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඇයි? මුලින් මේ නැව් වලට අදාළ අන්ඩර්රයිට් කරපු මිනිස්සු වකින් බාරගත්ත මිනිස්සු මම අන්ඩර්රයිට් කියන වචන දෙකටම පාවිච්චි කරන්නේ මේකට සිංහල වචනයක් එහෙම ටිකක් හොයාගන්න අමාරු නිසා. හරි සබ්ජෙක්ට් එක දන්න කට්ටිය මම හිතන්නේ මොකක්ද මම කියන එක තේරෙනවා ඇති. නොදන්න කට්ටිය වුණත් මම මේ කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා ඇති. හරිද? මේ කියන්නේ ඇත්තටම නවක අවදානම ගන්නවා කියන එකනේ. රයිට්? ඕකේ. එතකොට මේක ඇත්තටම කරන 10%ක 20ක මම 10%යි මම 20%යි එහෙම කියලා දාන්න මිනිස්සු දැනගෙන. ඇයි මොන වගේද? දැනගෙන කියලා කියන්නේ රයිට් ඕකේ මේ නැව උදාහරණයක් වශයෙන් මේ කියන්නේ ඉන්දියාවට. මේ කියන්නේ තායිලන්තයට. මේ කියන්නේ සියමට. හරි ඒ කාලේ සියමන කිව්වේ. මේ කියන්නේ යුරෝපයට. මේ කියන්නේ ඇමරිකාවට කියලා දැනගෙන ඒ අවදානමේ ස්වභාවය ගැන තේරුම් අරගෙන තමයි ඒගොල්ලෝ ඇත්තටම ෆයිනෑන්සිය කරගන්නේ. ඒතර වැරදිලා හරි තර නැව අතරමඟදී අනතුරකට ලක් වුණා කියලා අර අන්ඩර්රයිට් කරපු මිනිස්සයා ඒ තමුන් දාපු ඒ කොටස ගෙවන්න ඕන. උදාහරණයක් වශයෙන් හිතන්න බඩුවල වටිනාකම පවුන් ලක්ෂයයි කියලා. නැව අනතුරට ලක් වුණොත් එහෙම 10% දාපු මිනිස්සයා පවුන් 10000ක් තමුන්ගේ අතින් ගෙවන්න ඕන. නුනොත් එහෙම මොකද වෙන්නේ? එයා ප්‍රීමියම් එක කලෙක්ට් කරගන්නවා. එයාගේ ලාභේ හරි. හරි. එතකොට දැන් මොකද උනේ? මේක සමහරුන්ට මේක පේන්න පටන් ගත්තා සූදුවක් විදියට. හරිද? සූදු අන්තුවට එක මොකද්ද කරේ? මේක ඇවිල්ලා පටන් ගත්තා කිසිම තොරතුරක් නැතුව මේක අර ගැම්බ්ලින් සීන් එකක් බවට එහෙම නැත්නම් පොඩි කැසිනෝ එකක් බවට පත් කරගන්න උත්සාහ ගත්තා. ඒ ප්‍රතිඵලයක් විදියට ඇත්තටම සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මෙන්න මේ කියන පිරිසක් ඇත්තටම මේකට සම්බන්ධ වෙලා හිටපු අර වෙටරන්ස්ලා එහෙම නැත්නම් පුරෝගාමීන් කීප දෙනෙක් සහ මේ බිස්නස් එකේ අර මේක බිස්නස් එකක් විදියට කරපු නැත්නම් මේක ඔට්ටු අල්ලන්න නෙවෙයි මේක හරියම බිස්නස් එකක් විදියට කරපු 30ක විතර පිරිසක් මොකද්ද කරේ? මේක කඩාගෙන ගිහිල්ලා නිව් ලොයිඩ්ස් කියලා වෙනම නමකින් මේගොල්ලෝ 1769 දී පෝප්ස් හෙඩ් ඇලි කියන වීදියේ පෝප් හෙඩ් වීදියේ අංක 5 දරන ස්ථානයේ වෙනම බිස්නස් එක පටන් ගත්තා. හරිද? අර ගැම්බ්ලර්ස්ලාට මොකද උනේ කියලා අහන්න එපා. සූදුකාරයෝ ටික වැඩි කාලයක් යන්න කලින්ම විනාශ වෙලාම ගියා. දැන් අපි යනවා 1773 අවුරුද්දට ජෝන් ජුලියස් ඇන්ගර්ස්ටයින්ව හම්බ වෙන්න. මේ ඇවිල්ලා ලොයිඩ්ස් මේ කොෆි ෂොප් එක නැත්නම් මේ ලොයිඩ්ස් ෆර්ම් එකට සම්බන්ධ වෙලා හිටපු ඉන්ෂුරර් කෙනෙක්. හොඳට මතක තියාගන්න මේක සමාගමක් එහෙම නෙමෙයි ඈ. මේ හැමතැනම හිටියේ තනි මිනිස්සු. මේ තනි මිනිස්සු එකතු වෙලා හදාගත්ත මේ සංගමයක් එහෙම නැත්නම් ක්ලබ් එකක් විදිහට තමයි මේක තිබුණේ. මේක සමාගමක් නෙමෙයි. මේ කවුරුත් මේකේ කොටස් අයිතිකාරයෝ ෂෙයාර් හෝල්ඩර්ස්ලා නෙමෙයි. මේක තනිකර සංගමයක්. ඒ සංගමයේ තනි පුද්ගලයෝ තම තමන්ගේ පෞද්ගලික වත්කම් වලින් තමයි මේ ඔක්කොම අන්ඩර්රයිටින් කරේ. හරි ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේ ජෝන් ජුලියස් ඇන්ගර්ස්ටයින් කියන මිනිස්සයා අලුතෙන් සිස්ටම් එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි ලීඩ් අන්ඩර්රයිටර් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රධාන අන්ඩර්රයිටර් කියන සිස්ටම් එකක් හඳුන්වා දුන්නා. කවුද මේ ප්‍රධාන අන්ඩර්රයිටර් කියලා කියන්නේ? අපි දන්නවා සල්ලි තිබ්බ පළියටම හැමෝටම මේ ෂිප්ස් වලට නැව් වලට ඉන්ෂුරන්ස් දෙන්න බෑ, රක්ෂණ දෙන්න බෑ. ඇයි?
ඒ මුහුදු මාර්ග ගැන පුද්ගලට මුහුදු මාර්ග ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊට අමතරව වෙළඳ මාර්ග ගැන අවබෝධයක් තියෙන්න ඕන. මාකට්ස් ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ රටවල වල ආණ්ඩු ගැන අවබෝධයක් තියෙන්න ඕන. නිතර ආරංචි එන්න ඕන. ඒතකොට මෙන්න මේ හැම දැනුම හැමෝටම නැහැ. එතකොට මොකද උනේ? ලීඩ් අන්ඩර්රයිටර්ස්ලා කියලා කියන්නේ මේක බිස්නස් එකේ අවුරුදු 10ක් 15ක් විතර වැඩ කරපු මිනිස්සු. එතකොට අනිත් අය මොකද කරන්නේ? ඒගොල්ලෝ අර විස්තර හොයන්නයි රිසර්ච් කරන්න මහන්සි වෙන්නේ නැහැ. හරි. ඕකේ. මෙයා දෙන ලීඩ් එකට අපි අපේ ප්‍රමාණය දානවා. උදාහරණයක් විදිහට ලීඩ් අන්ඩර්රයිටර් තමයි ලොකුටම නම ලියන්නේ. ඒතර එයා තමයි ලොකුම පර්සන්ටේජ් එක දාන්නේ 30ක් 40ක් විතර වෙන පුළුවන්. ඒතර අනික් කට්ටිය 20යි 10යි 5යි 15යි ආදී වශයෙන් පොඩි පොඩි කොටස් වලට තමයි දායක වෙන්නේ. ඒතර මේ වැඩේ ඇත්තටම කියනවා නම් ජුලියස් ඇංගස්ටයින්ට මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. මොකද හේතුව මෙයා ඇත්තටම කියනවා නම් අති විශාල ධන සම්භාරයක් එකතු කරගෙන තිබුණා. මොනවයින්ද? වහල් වෙළඳාමෙන්. වහල් වෙළඳාමෙන්. හරි, අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. මේ කතාවේ ඊටාම අඳුරු පරිච්ඡේදයක් තමයි වහල් වෙළඳාම කියන එක. අපි දැනට ඒ ගැන කතා නොකර ඉස්සරහටම පස්සේ කතා කරමු. ඇංගස්ටයින්ට කොච්චර සල්ලි තිබුණාද කියනවා නම් ඒ වෙනකොට එයා එකතු කරලා තිබිච්ච එයාගේ පර්සනල් කලෙක්ෂන් එකේ තිබිච්ච චිත්‍ර අතිශය ලෝකේ ඊටාම ඉහළ මිලකට අලි වෙන අතිශයම වටිනා චිත්‍ර 38ක් තිබුණා. ඒ චිත්‍ර 38 බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් සල්ලි දීලා ගත්ත ඒ මොනස නැති වෙච්ච වෙලාවේ ඒ 38න් තමයි ඇත්තටම කියනවා නම් UK වල නැෂනල් ගැලරි එක. එහෙම නැත්නම් එක්සත් රාජ්‍යයේ ජාතික කලාගාරය හැදුවේ මේ මනුස්සයාගේ චිත්‍ර 38 සල්ලි වලට අරගෙන. හරි. ඒතර මොකද්ද මේ ලීඩ් අන්ඩර්රයිටර් කෙනෙක්ගේ රාජකාරිය? එයා කියන රයිට් ඕකේ. මම තමයි හරි. එයාට ඔක්කොම ඉන්ෆර්මේෂන් තියෙනවා, අරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙනවා, මාකට්ස් ගැන දන්නවා, ඒ ගනුදෙනු කරන විදේශ රාජ්‍යයන් වල ස්වභාවය ගැන දන්නවා, ඒ රටවල ආණ්ඩු වල හැටි, රජවරුන්ගේ හැටි ඔක්කොම ටික දන්නවා. ඒතර මේ මනුස්සයා අරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එයා ඉඳන් කියන රයිට් ඕකේ. මම මේකට ෆන් කරනවා කියලා එයා කිව්වට පස්සේ අනික් කට්ටිය එයාගේ ලීඩ් එකත් එක්ක තමයි ෆලෝ කරන්නේ. එතකොට එයාගේ ලීඩ් එක දිහා බලාගෙන තව කට්ටියක් ඉන්නවා, බ්‍රෝකර්ස්ලා ඉන්නවා. දැන් ඉස්සර නම් මොකද උනේ? නැවේ කවුරු හරි නැව අයිති සමාගම හරි නැත්නම් කැප්ටන් හරි ඒක රිප්‍රසන්ට් කරන කවුරු කෙනෙක් තමයි ඍජු ඇවිල්ලා මේ අර කොෆි ටේබල්ස් වලට කොලේ ගන්න බෙදාගෙන ගිහිල්ලා මෙන්න මම වොයේජ් එකක් යනවා, කවුද කැමති මේකට මේ සයින් අප් වෙන්න කියලා බෙදාගෙන ගියේ. වැඩේ ඉස්සරහට දැන් මේක දියුණු වෙගෙන යනකොට මේක තව සංකීර්ණ වෙගෙනකොට මේක කරන්න බැරි නිසා මොකද්ද කරේ? නැව්හිමි සමාගමුයි මෙන්න මේ ඉන්ෂුරන්ස්ලා එහෙම නැත්නම් රක්ෂණ ප්‍රොවයිඩර්ස්ලා අතර බ්‍රිජ් එකක් හැදිලා හිටියා, බ්‍රෝකර්ස්ලා එහෙම නැත්නම් තරව්කාරයෝ. ඒතර නැව් සමාගම් වලට මොකද ගිහිල්ලා කරන්නේ? තරව්කාරයෝ ඒගොල්ලන්ගෙන් අර යන්න තියෙන නැව් ඔක්කොම ටිකේ මේ විස්තර ටික එකතු කරගෙන ඊට පස්සේ ඇවිල්ලා ලොයිඩ්ස් වලට ඇවිල්ලා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක වෙනම ඩීල් එක කතා කරගන්නවා. එතකොට මම පොඩි ලස්සන සිස්ටම් එකක් හැදීගෙන තිබුණා. මේ අපි කතා කරන්නේ 1800 ගණන් වල මුල්ම කාලේ වගේ වෙනකොට. 1803-4 විතර කාලේ වෙනකොට. හැබැයි 1805 දී මොකද උනේ? අපි දන්නවා නැපෝලියන් යුද්ධ ටික පටන් ගත්තා. හරිද? එතකොට හැබැයි ඉතින් මෙහෙම 1815 වෙනකොට බ්‍රිතාන්‍යය ජයග්‍රහණය කරා වෝටලූ සටනෙන් නැපෝලියන් පරාජය වෙලා අපි දන්නවනේ කතාවනේ. එතකොට මේ සමස්ත කාලේ පුරාවට ඇත්තටම ලොයිඩ්ස් මේ සංසදය ඊටාම ඉහළ ලාභ ලැබුවා. හරි. මොකද යුද්ධ නිසා මොකද උනේ? මේගොල්ලෝ අර රේට් එක වැඩි කරා. තමුන්ගේ ඉන්ෂුරන්ස් වලට ගෙවන ප්‍රීමියම් එක ඉහළ දැම්මා. එතකොට ඒ නිසා මොකද උනේ? යුද්ධෙට ගිය හැමෝටම ඉහළ ප්‍රීමියම් එකක් ගෙවන්න සිද්ධ වුණා. ඉහළ අධිභාර ගෙවන්න සිද්ධ වුණා. එතකොට මේකෙන් ඉතා විශාල ලාභයක් මේගොල්ලෝ ජෙනරේට් කරගත්තා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ රොයල් නේවි එක එහෙම නැත්නම් රාජකීය නාවික හමුදාවත් එක්කයි ඊට අමතරව පේට්‍රියොටික් ෆන්ඩ් එක නැත්නම් දේශප්‍රේමී අරමුදල කියලා එකක් තිබුණා. මේවා අපි විස්තර වශයෙන් කතා කරනවා පස්සේ වෙලාවක. මේගොල්ලොත් එක්කයි සම්බන්ධකම් හදාගත්තා. එතකොට ඒ සම්බන්ධකම් හරහා මේගොල්ලෝ ඉතා විශාල ලාභ ඉපුවා. දැන් අපි කතා කරමු අර ස්ලේව් ට්‍රේඩ් එක එහෙම නැත්නම් වහල් වෙළඳාම ගැන. මතක තියාගන්න මේ ට්‍රාන්ස් ඇට්ලාන්ටික් ස්ලේව් ට්‍රේඩ් එහෙම නැත්නම් අට්ලාන්තික සාගරය හරහා වෙච්ච වහල් වෙළඳාම කියන එක ඇවිල්ලා අදටත් මේ ලෝකේ දේශපාලනය තීරණය කරන සාධකයක්. මොකද අපි දන්න ඇමරිකාවේ කළුහම තියෙන නීග්‍රෝ ජාතිකයින් හිටියේ නෑනේ. ඇමරිකාවට කොහෙන්ද කළුහම තියෙන නීග්‍රෝ ජාතිකයින් ආවේ? බටහිර අප්‍රිකාවේ සිට. එතකොට ආවේ කොහෙන්ද? අට්ලාන්ටික් සාගරය හරහා තමයි ආවේ. පියාඹගෙන ආව නෙවෙයිනේ. නැව් වලින් ආවේ. හරි. ඒතර ඒ නිසා වහල් විදියට නෑ. මොකද නිදහස් පුරවැසි විදිහටවත් නෙමෙයිනේ. අන්න ඒ නිසා මේකට අපි දැන් කියනවා ට්‍රාන්ස් ඇට්ලාන්ටික් ස්ලේව් ට්‍රේඩ්. එහෙම නැත්නම් අන්තර් ඇට්ලාන්ටික් වහල් වෙළඳාම කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේ නැව් නිකන් ආවේ ගියේ නෑනේ. කවුද මේවට ඉන්ෂුරන්ස් කරේ? කවුද මේවට ඉන්ෂුවර් කරේ? වෙන කවුරුත් නෙවෙයි. අප්‍රිකාවේ සිට ඇමරිකාවට මේ නැව්වල වහල්ලු පටවගෙන ආපු නැව්වලට ඉන්ෂුවර් කරේ වෙන කවුරුවත් නෙවෙයි, ලොයිඩ්ස්. හරි. එතකොට දැන් කවුද මේ නැව්වල ගෙනින බඩු? කවුද බඩු? වහල්ලු. මිනිස්සුන්ව සැලකුවේ
මේ වෙළඳාම් කරන්න පුළුවන් බඩු බාහිරාදිය විදිහට තමයි ඇත්තටම සැලකුවේ. එතකොට ඒවත් සාමාන්‍ය බඩු බාහිරාදිය වලට ඉන්ෂුවර් කරනවා වගේම මේ මිනිස්සුන්වත් බඩු බාහිරාදිය ලෙස සලකලා ඉන්ෂුවර් කරන තත්ත්වයට ඇවිල්ලා තිබුණා. අර විදිහටම තමයි ලීඩ් කෙනෙක් කවුරු ඉන්නවා. ඒතර ලීඩ් එයාගේ ඇසස්මන්ට් එකත් එක්ක එයාගේ පර්සන්ටේජ් එක දානවා. අනිත් කට්ටිය ඒ වගේම ෆලෝ කරනවා. එතකොට මතක තියාගන්න මේ මිනිස්සුන් ක්ලැසිෆයි කරලා තිබුණේ බඩු බාහිරාදිය විදිහට සහ විශේෂයෙන් පෙරිෂබල් ගුඩ්ස් එහෙම නැත්නම් හානි විය හැකි භාණ්ඩ ලෙස සමහර අවස්ථාවලදී ලයිව් ස්ටොක් එහෙම නැත්නම් පශු සම්පත් විදිහට තමයි වර්ගීකරණය කරලා තිබුණේ. මේ සමස්ත සිස්ටම් එකම එක්තරා අවස්ථාවකදී කඩාගෙන වැටෙනවා. ඒ තමයි 1781 ZONG massacre එහෙම නැත්නම් ZONG මහා මනුෂ්‍ය ඝාතනය කියන සිද්ධියේදී මේ සමස්ත සිස්ටම් එකම කඩාගෙන වැටෙනවා. මොකද වෙන්නේ ZONG massacre කියලා කියන්නේ ඇත්තටම ඔය ස්ලේව් ට්‍රේඩ් එකට එහෙම නැත්නම් ට්‍රාන්ස් ඇට්ලාන්ටික් අන්තර් ඇට්ලාන්ටික් වහල් වෙළඳාමට සම්බන්ධ කුප්‍රකටම සිද්ධිය කියලා කිව්වත් වැරද්දක් නැහැ. ZONG කියලා වහල් ප්‍රවාහනය කරපු නැවක මේක කුණාටුවකට ලක් වෙනවා. අපි දන්නවා ඇට්ලාන්ටික් සාගරයේ කුණාටුව තියෙනවානේ. කුණාටුවකට ලක් වෙලා මොකද්ද වෙන්නේ? මිනිස්සු 130 දෙනෙක්ව අර කුණාටුවකදී අහුනම බඩු බාහිරාදී විසි කරනවා වගේ මිනිස්සු 130 දෙනෙක්ව මුහුදට විසි කරා. ඒ මිනිස්සු මැරෙන්න ඇරලා ගිල්ලලා දැම්මා. හරිද? ඊට පස්සේ මොකද කරේ? මේගොල්ලෝ ආපහු ඇමරිකාවට ආවට පස්සේ අර බඩු බාහිරාදී ටික නැති වුණාට ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න ගියා. එතකොට මේක අන්තිමට මොකද උනේ? ඩිස්පියුට් එකක් නෑ. ඒව ඉන්ෂුරන්ස් නෙමෙයි. ඒ හිටියේ මිනිස්සු කියලා. අපි මේක ඉන්ෂුරන්ස් කරන්න මේක ඉන්ෂුරන්ස් එක ඔයගොල්ලන්ට ක්ලේම් එක දෙන්නේ නෑ කියලා. අවසානයේ මේක උසාවියටත් ගියා. මේක උසාවියට ගියාට පස්සේ උසාවියෙන් තීන්දුවක් දුන්න පළවෙනි වතාවට නෑ පණ තියෙන මිනිස්සුන්ව බඩු බාහිරාදී ලෙස සලකන්න බෑ කියලා. හරිද? ඒකතර ඒකත් එක්ක මොකද උනේ? සම්පූර්ණයෙන් ඉන්ෂුරන්ස් මොඩල් එකම වෙනස් වුණා විතරක් නෙවෙයි මේ ZONG massacre එහෙම නැත්නම් ZONG මහා සමූල ඝාතන 1781 මේක ඇත්තටම කියනවා නම් ලෝකේ වහල් වෙළඳාමට සම්බන්ධව දෙන ලද ඉතාම නිර්භීත තීන්දුවක් සහ ඒ ඉතිහාස කතාවේ අමරණීය චැප්ටර් එකක් කියලා කියන්න පුළුවන් සහ බොහොම ඛේදාන්ත චැප්ටර් එකක්. ඊටත් අවුරුදු 300කට පස්සේ තමයි 2020 දී තමයි ලොයිඩ් සමාගම පළවෙනි වතාවට වහල් වෙළඳාමට තමුන්ගේ දායකත්වය සහ සම්බන්ධය ගැන පළවෙනි වතාවට පබ්ලික් අපොලොජි එකක් එහෙම නැත්නම් මහජන ක්ෂමාවක් ලියලා ප්‍රකාශනයක් දාන්නේ අවුරුදු 300කට පස්සේ 2020 දී. මිනිසා හඳට ගියාටත් පස්සේ. හරි. බැරක් ඔබාමාගෙත් කාලෙට පස්සේ. පළවෙනි කළු ජාතික ජනාධිපතිවරයා ඇමරිකාවේ ජනාධිපති වෙලා ගෙදර ගියාටත් අවුරුදු 4කට පස්සේ. හරි. එතකොට අපි කතාව ඉස්සරහට ගියොත් එහෙම අපි වැදගත් චරිතයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ෆ්‍රෙඩරික් මාර්ටන් කියලා චරිතයක් ගැන. මාර්ටින් නෙමෙයි මාර්ටන් මේ ලියලා තියෙන විදිහ හරි. හරි. මෙයා සාමාන්‍යයෙන් මෙයා ගැන විකිපීඩියා ආටිකල් එකක් එහෙම නැහැ. ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එකෙත් ගොඩක් විස්තර අඩුයි හොයාගන්න. මේ පින්තූර පව ඇත්තටම සමහරලාට ටිකක් අමාරු හොයාගන්න අමාරු පින්තූර කීපයක් එකතු කරලා AI වලින් ජෙනරේට් කරපු ඉමේජස් මේ තියෙන්නේ. මේ මනුස්සයා ගැන ඉතිහාසයෙන් මීට වැඩි දෙයක් සඳහන් වෙන්න ඕන කියලා මම විශ්වාස කරන නිසා තමයි වෙන මේ කැලේ දාලා තියෙන්නේ. මෙයා තමයි ඇත්තටම මෙයා සාමාන්‍ය මනුස්සයෙක්. ඒ කියන්නේ 1882 දී අන්ඩර්රයිටිං මෙම්බර් කෙනෙක්. එහෙම නැත්නම් ඉන්ෂුරර් කෙනෙක් විදියට ලොයිඩ් එකට සම්බන්ධ වෙන කල කෙනෙක් මෙහෙමයි. ඔයාට හිතුවිතරට පළියට ඔයාට සල්ලි තිබුණා කියලා ඇවිල්ලා ඔයාට ලොයිඩ් එකේ මෙම්බර් කෙනෙක් වෙලා නැව් වලට සල්ලි දාන්න පටන් ගන්න බෑ. ඉන්න සමාජිකයෙකුට ඡන්දයක් තියලා ඔයාව ඇතුළට බඳව ගන්නවා කියලා තීරණය කරන්න ඕනේ. හරි. එතකොට එහෙම බඳවගත්ත මෙම්බර් කෙනෙක් තමයි මේ මාර්ටින් කියලා කියන්නේ. මෙයා මොකද කරන්නේ? මෙයා සල්ලි දීලා ඉන්ටෙලිජන්ස් කලෙක්ට් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මොකද්ද වෙනත් සමාගම් වලින් ඊළඟට වෙනත් රටවල් වලින් ඊළඟට වෙනත් රාජ්‍යයන්ගෙන් සහ මේ වගේ ඊටාම ඩීටේල් මැප්ස් කාලගුණ විද්‍යාවට අදාළ මැප්ස් අනම්මනට එකතු කරන සිස්ටම් එක පටන් ගත්තේ මෙයා. ඊට අමතරව තව එක දෙයක් කරා ඒ තමයි සින්ඩිකේෂන් කියන එක පටන් ගත්තේ. මොකද්ද මේ සින්ඩිකේට්ස් කියලා කියන්නේ? මේ වෙනකන් ලොයිඩ්ස් මෙම්බර්ෂිප් එක තිබිච්ච කවුරු මිනිස්සෙක් ඉන්නවනම් මම චමීර දෙද්දුගේ කියමුකෝ. ඒතර ඒවා සැඳුනුනේ නේම්ස් නැත්තම් නම් වශයෙන්. අහවල් නම් දරන පුද්ගලයා. එතකොට මම පෞද්ගලිකව තමයි වග කියන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ පවුම් 50000ක් වටින නැවකට මම 10%ක කන්ට්‍රිබියුෂන් එකක් දානවා කියලා ඉන්ෂුරන්ස් එකට. එතකොට මම පවුම් 5000ක් දක්වා වග කියන්න ඕන. ඒතර මගේ සමස්තද මගේ අතේ පවුන් 1000යි නම් තියෙන්නේ. හරිද? කරන්න දෙයක් නැහැ. මගේ අතේ තියෙන පවුන් 1000 දීලා ඊට පස්සේ මොකද වෙන්නේ? මම ඉතුරු 4000 හොයන්න මගේ දේපල වෙන්දේසි කරන්න පවා ලක් වෙන්න පුළුවන්. හරි? අන්ලිමිටඩ් ලයබිලිටි. අපි දැන් කියනවා අර වගකීමෙන් සීමිත කියලා concept එකක් තියෙනවනේ මේ නීතියේ. එහෙම ඒවා නැහැ. මේවා වගකීමෙන් අසීමිතයි. හවුල් ව්‍යාපාරයක් වගේ තමයි. එක එක ඉන්ෂුරර් තම තමුන්ගේ පෞද්ගලික දේපල දක්වා වග කිව යුතුයි.
ඒතොර ඒ නිසා ගොඩක් කට්ටිය මොකද උනේ? ගොඩක් කට්ටිය අර තම තමන්ගේ පෞද්ගලික දේපල දක්වා වගකීම් යුතු නිසා පොඩි පොඩි amounts වලට තමයි contribute කරන්න පටන් ගත්තේ. මාර්ටින් පටන් ගත්තා. එයා වෙනම හදාගෙන හිටියා 12 දෙනෙක්ගේ syndicate එකක් නැත්තම් group එකක් හදාගෙන හිටියා. මේ group එක එකට තමයි තීරණ ගන්න. එතකොට මොකද උනේ? මෙයාට පුළුවන්කම තිබුණා අනිත් සියල්ලට වඩා අති විශාල ගණන් contribute කරන්න පුළුවන්කම තිබ්බා. සින්ඩිකේෂන් හෙවත් මෙන්න මේ ලොයිඩ් එක ඇතුළෙන් වෙන වෙන ස්පෙෂලයිස් සින්ඩිකේට් සමහර සින්ඩිකේට්ස් තිබුණා. ඒ සින්ඩිකේට්ස් උතුරු ඉන්දියාවේ සෝරි මේ මොකද නැගෙනහිර ඉන්දියාවේ වෙළඳාමට තමයි ඒගොල්ලෝ ස්පෙෂලයිස් වෙන්නේ. තව සමහර කට්ටිය බටහිර ආසියාවට, තව සමහර කට්ටිය මැද පෙරදිගට, තව සමහර කට්ටිය ඇමරිකාවට සහ ඒ ආදී වශයෙන් ඒගොල්ලෝ වෙන වෙනම ඒ සින්ඩිකේට්ස් වලට වෙනම ස්පෙෂලයිසේෂන්ස් නැත්තම් විශේෂකරණයට ලක් වෙලා වෙනම අර ස්පෙෂලයිස්ඩ් ඒරියාස් හදාගන්න පටන් ගන්නෙ මෙන්න මේ කාලේ. එතකොට ඒ වගේ මේකත් එක්ක මොකද වෙන්නේ මතක තියාගන්න. අර අපි අර කලින් දැක්ක කෝපි කඩේ මතකයිනේ. මේ කෝපි කඩ මොඩල් එක වෙනුවට එහෙම නැතුව හරිගමම් ඔෆිසස් පටන් අරගෙන මේස පුටු දාලා ඩොකියුමන්ට්ස් මේන්ටේන් කරලා සිස්ටම් එක ට්‍රාන්සිෂන් වෙන්න පටන් ගන්න මෙන්න මේ මාටින්ගේ කාලෙදී. ඒතර මේකත් එක්කම 1871 දී පළවෙනි වතාවට පළවෙනි ලොයිඩ් පනත සම්මත කරලා මේක නීතියෙන්ම මේක සම්මත කරලා ඔන්න දැන් නීති සංස්ථාපිතයක් ලෙස නීති ඉදිරියේ පිළිගැනීමට ලක් වෙනවා. මේක හරි කියුරියස් කේස් එකක්. මොකද මේක සමාගමක් නෙමෙයි, සංගමයක් නෙමෙයි. මේක සමාගමක් නෙමෙයි, සංගමයක් නෙමෙයි. එතකොට මේකේ කොටස් හිමියෝ නැහැ. කවුද මේක ඉන්නේ? මේක ඉන්නේ ඇත්තටම තම තමුන්ගේ කැමැත්තෙන් සල්ලි තියෙන මිනිස්සු තම තමුන්ගේ කැමැත්තෙන් තමුන්ගේ පුද්ගලික දේපල දක්වා වගකීමේ උවමනාව ඇතුව ගිහිල්ලා නැව් ඉන්ෂුවර් කරන්න සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ මොඩල් එකේ සාර්ථකත්වය ඒ කියන්නේ මේක යම්කිසි ප්‍රමාණයකට සාර්ථක වුණා. මේක සාර්ථකත්වය විදහා දක්වපු එක අවස්ථාවක් තමයි මෙන්න මේ 1872 බෝස්ටන් ෆයර් නැත්නම් බෝස්ටන් නගරයේ ඇති වෙච්ච මහා ගිනි ගැනීම කියන එක. ඒ අවස්ථාවේදී ඇත්තටම කියනවා නම් පවුම් මිලියනයක් දක්වා වන්දි ලබා දුන්නා ලොයිඩ් විසින්. ඇත්තටම දින ගණනක් ඇතුළත වන්දි ලබා දුන්නා. හරි. ඒතකොට වන්දි ලබා දීම නිසා ඇත්තටම ඉන්ෂුරන්ස් කියන එක ගැන මිනිස්සුන්ගේ විශ්වාසය ඊටාම දැඩි ලෙස වර්ධනය වුණා. සහ ලොයිඩ් නම් ආරක්ෂණය කරලා තියෙන්නේ ආයෙ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියන තැනට ප්‍රසිද්ධියම පත්තර වලින් කියන්න පටන් ගත්තා. වැදගත් පුද්ගලයෙක් ගැන කතා කරන්න තියෙනවා හෙන්රි හොසියර් කියලා. මෙයාව දේශපාලනයට සම්බන්ධ ඒක වෙනම කතන්දරයක්. අපි ඒක පස්සේ දවසක වෙනම කතා කරමු. මෙයා 1800 ගණන්වල 1884 කාලේ වෙනකොට මෙයා මොකද වෙන්නේ? මෙයා ලොයිඩ් සංගමේ නැත්නම් ලොයිඩ් එකේ සෙක්‍රටරි එහෙම නැත්නම් ලේකම් බවට පත් වෙලා මෙයා මොකද්ද කරන්නේ? පළවෙනි වතාවට විදේශීය පෝර්ට්ස් වල නැත්නම් විදේශීය වරායන්ගේ සිට ඉන්ටෙලිජන්ස් එක එකතු කරන්න පටන් ගත්තා වයර්ලස් ටෙලිග්‍රැෆි පාවිච්චි කරලා. මොනවා පාවිච්චි කළාද? වයර්ලස් ටෙලිග්‍රාෆ් පාවිච්චි කරලා. අපි දන්නවා ලංකාවෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදියට පළවෙනි වතාවට මුලින්ම sannivedanayak වශයෙන් පටන් ගත්තේ ෆෝන් සේරටම කලින් ආවේ මොනවද? ටෙලිග්‍රාෆ්. හරි. අර මෙකැනිකල් සිස්ටම් එකක් කරා ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් වයර්ස් කරා ටෙලිග්‍රාෆ් වලින් සිග්නල් අරගෙන ගිය ආකාරය සහ ඊට පස්සේ වයර්ලස් ටෙලිග්‍රැෆි කියලා තියෙනවා. ඒ කියන්නේ එක කුළුණකින් සම්ප්‍රේෂණය කරනවා අනිත් කුළුණෙන් පිකප් කරනවා වයර්ලස් ටෙලිග්‍රැෆි. එතකොට වයර්ලස් ටෙලිග්‍රැෆි තාක්ෂණය පාවිච්චි කිරීම නිසා මොකක්ද වෙන්නේ? පළවෙනි වතාවට අර අතේ ලියලන ලියුම් කඩදාහියවත් එහෙම නැත්නම් නැව් හරහා එන ආරංචිවත් නෙමෙයි. දැන් වෙනකොට ඔන්න දැන් 1800 ගණන් වල මැද හරිය වෙනකොට හෙන්රි හොසියර්ගේ මැදිහත් වීමෙන් ලොයිඩ්ස් කියලා කියන්නේ ගෝලීය නාවික ඉන්ටෙලිජන්ස් නැත්නම් අර වයර්ලස් එහෙම නැත්නම් තාක්ෂණය මත පදනම් වෙච්ච ඉන්ස්ටන්ටේනියස් ක්ෂණිකව ඒ ක්ෂණයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එකක් මේගොල්ලන්ට හැදුනා. මේ කතා කරන 1884 වෙනකොට ලොයිඩ් එකට ඇත්තටම බ්‍රිතාන්‍යයේ වෙරළවල් වල ටෙලිග්‍රාෆ් ඔෆිසර්ස් 17ක් තිබුණා. හරි. ඊට අමතරව බ්‍රිටිෂ් අයිල්ස් වල සහ මේ වෙලේ තව 17ක් වෙනම අයිති වෙලා තිබුණා. ඊට අමතරව පිටරට විදේශයන්හි තව 6ක් වෙනම ඔපරේට් කරමින් පැවතුණා. එතකොට විතරක් නෙවෙයි මේගොල්ලන්ට හම්බෙන ඉන්ටෙලිජන්ස් ඔක්කොම ටික ඇඩ්මිරල්ටි එක එහෙම නැත්නම් නාවික හමුදාවත් එක්කත් බෙදා හදා ගනිමින් මේගොල්ලෝ කටයුතු කරගෙන ගියා. අපි දැන් ඊළඟට කතා කරනවා 1877 එන තවත් චරිතයක් ගැන කත්බර්ට් හීත් හෙවත් ෆාදර් ඔෆ් මොඩර්න් ඉන්ෂුරන්ස්. මතක තියාගන්න මේ කතා කරන මොහොත වෙනකොටත් රක්ෂණය කළේ නැව් විතරයි. ඇයි නැව් විතරක් කියන ප්‍රශ්නේ අහුවේ මෙන්න මේ මිනිස්සයා. මෙයා තමයි non maritime එහෙම නැත්නම් නාවික නොවන දේවල් වලට රක්ෂණය කිරීම පටන් ගත්තේ. විශේෂයෙන්ම ඇමරිකන් ඉන්ඩස්ට්‍රියල් මාකට් එකට. මොකද මේ කතා කරන මොහොත වෙනකොට 1800 ගණන් කියලා කියන්නේ ඇමරිකාවේ රේල් පාරවල් හැදිලා, කර්මාන්ත ශාලා හැදිලා, හරි ඉතා විශාල වශයෙන් ඇමරිකාව කාර්මිකව සංවර්ධනය වෙලා හිටපු කාලයක්. ඒතර විශේෂයෙන් මේ කාලේ ඇමරිකාවේ අලුතෙන් වර්ධනය වෙච්ච ව්‍යාපාර හිමි පැලැන්තියයි
කම්කරු පැලැන්තිය අතර ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. හරිද? විශේෂයෙන් වැඩ වර්ජන තිබුණා. කම්හල් වලට පහර දීම් තිබුණා. යන්ත්‍ර සූත්‍ර වලට හානි කිරීම තිබුණා. ෆැක්ටරිස් වලට ගිහිල්ලා තිබෙන සමහර බොයිලර්ස් වලට ලුණු දාපුවා තිබුණා. ආදි වශයෙන් එවැනි ලොකු සිද්ධි තිබුණා. ඕගොල්ලෝ බලලා තියෙනවා නම් කියවලා තියෙන අනිවාර්යයෙන්ම ෂර්ලොක් හෝම්ස්ගේ කතාවක් තියෙනවා බිහිසුණු නිම්නය කියලා. හරි? වර්මිසා වැලි එහෙම නැත්නම් වර්මිසා නිම්නය ගැන තියෙන කතාවක් ඕගොල්ලෝ අහලා ඇති. බොඩි මාස්ටර් මැක්ගින්ටි මැක්මඩෝ ඔය චරිතෙක ඉන්නම කතාව මතක ඇතිනේ නේ රයිට්. ඒතර එහෙනම් දන්නවා ඇති අනිවාර්යයෙන්ම ඔය කියපු අර ස්කවුරස්ලා එහෙම නැත්නම් අර යුනියනයිස් වෙච්ච කම්කරුවන් සහ ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් තියාගෙන ගිය පාතාල ලෝකේ කට්ටිය. මේ ධනහිමි මොනවාද කම්කරු හිමියන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඒ කතාවෙන් ලස්සනට කැප්චර් කරලා තියෙනවා. පොඩ්ඩක් අතිශයෝක්තිය තියෙනවා. නමුත් ඒ කතාවේ හරය වශයෙන් ගත්තා මේක හරි. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඇමරිකාවේ සමාගම් වලට, රේල් පාරවල් වලට, කෝච්චි වලට සහ අනිත් ඒ පොඩ්ඩිය කියනවා නම් අලුතෙන් හැදීගෙන ආපු ඉන්ඩස්ට්‍රියල් සිස්ටම් එකට රක්ෂණ ආවරණ අවශ්‍ය වුණා. කවුද රක්ෂණ ආවරණ දුන්නේ? මෙන්න මේ කත්බර්ට් හීත් කියන පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන් ලොයිඩ් එකෙන් තමයි දුන්නේ. එතකොට පළවෙනි වතාවට බර්ග්ලරි එහෙම නැත්නම් මංකොල්ල කෑම් වලට හරි ගෙවල් බිඳුම් මංකොල්ල කෑම් වලට ඊට අමතරව හරිකේන්ස් එහෙම නැත්නම් කුණාටු වලට earthquake එහෙම නැත්නම් භූමිකම්පා වලට දෙන්න පටන් ගත්තා ඉන්ෂුරන්ස් දෙන්න පටන් ගත්තා. ඔන්න පළවෙනි වතාවට ජෙනරල් ඉන්ෂුරන්ස් දෙන්න පටන් ගන්නේ කත්බර්ට් හීත්ගේ කාලේ. එතකොට මෙයා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මේ ඉන්ඩස්ට්‍රි එකට කරා වෙනස්කම් දෙකක් කරා. පළවෙනි එක තමයි මේ ලෝකේ ඕනම දෙයක් තියෙනවා නම් ඒකට ඉන්ෂුවර් කරන්න පුළුවන්. රක්ෂණාවරණය කරන්න පුළුවන් කියන කන්සෙප්ට් එක ගෙනාවා. දෙවෙනි එක තමයි රීඉන්ෂුවරින්. එහෙම නැත්නම් රක්ෂණාවරණය කරන කට්ටියව රක්ෂණය කිරීම නැත්නම් ප්‍රතිරක්ෂණය කිරීම කියන එක හඳුන්වා දෙන්න පටන් ගත්තේ කත්බර්ඩ්ගේ කාලේ. මොකද මේ කතා කරන කාලේ වලට රක්ෂණ සමාගම ඉතා විශාල ලෙස ලාභ ලබමින් හිටියා. ඒතර ඒ ලාභයෙන් කොටසකට දායක වෙන්න තවත් ගොඩක් කට්ටිය බලාගෙනත් හිටියා. හීත් මොකද කරේ ලස්සනට හරි. අපි ලාභයෙන් කොටසක් ඕගලන්ට අපි ලාභ ලබන ක්‍රමයක් හදලා දෙන්නම්. හැබැයි ඕගොල්ලෝ අපිව ඉන්ෂුවර් කරන්න. අපි අනිත් අයව ඉන්ෂුවර් කරනවා. ඕගොල්ලෝ අපිව ඉන්ෂුවර් කරන්න. ඒ කියන්නේ හිතන්න දැන් මට ගෙවා ගන්න බැරි වුණා. හිතනවා මම ඉන්ෂුවර් කරනවා ඩොලර් 5000කට. හරිද? ඇමරිකාවේ විදිහට මොකක් හරි මේකක හිතන ඩොලර් 5 ලක්ෂයක් වටන එක 100ට මම එකක දායකත්වය දක්වලා ඩොලර් 5000කට මම දායකත්වය දක්වලා තියෙනවා. දැන් ඩොලර් 5000ක් මගේ තේ නෑ ගෙවා ගන්න. ඩොලර් 3000යි තියෙන. ඒතර ඩොලර් 2000කට මම මගේ ෂෝටේජ් එකක් තියෙනවා. ඒතර එවැනි අවස්ථාවක කවුද මගේ හානිය පූර්ණේ කරන්නේ? අන්න ඒකට වෙන ප්‍රතිරක්ෂකයෙක් ඔන්න දැන් හඳුන්වා දෙනවා. විතරක් නෙවෙයි හීත් තව එක වැඩක් කරා. ඒ තමයි පළවෙනි වතාවට අර ලන්ඩන් සෙන්ට්‍රල් ඔෆිස් එකෙන් නැතුව රීජනල් ඔෆිසර්ස් වලින් ඉන්ෂුරන්ස් පොලිසිස් දෙන්න අවසර ලබා දුන්නා. ඒතර ඒ අනුව 1903 දී ඇම්ස්ටර්ඩම් වල පටන් ගත්ත පළවෙනි ශාඛාව ඇල්ෆ්‍රඩ් ශ්‍රෝඩර් තමයි පළවෙනි ශාඛාව ලබා දුන්නේ. ඔය තියෙන ඇත්තටම ඉතිහාසයේ තියෙන පරණ පින්තූරකින් හොයාගෙන මා විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඉමේජස් මේ තියෙන්නේ. ඇල්ෆ්‍රඩ් ශ්‍රෝඩර්ට බාර දුන්නා. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට ඇම්ස්ටර්ඩම් වලින් 1903 පටන් ගත්ත රීජනල් ඔෆිසර්ස් ටික බෙල්ජියම ඊළඟට ඩෙන්මාර්ක් නෝර්වේ ඇතන්ස් ඉන්දියා ආදී විශේෂ කලාප කිහිපයක 1930 දී ෂැන්හයි දක්වාම රීජනල් ඔෆිසර්ස් ටික වර්ධනය වුණා. හරිද? ඉන්දියාවෙත් ඇත්තටම කියනවා නම් කල්කටාවේ සහ මුම්බයි වලට මේ වගේ ඔෆිසස් ව්‍යාප්ත වුණා. හරි. එතකොට දැන් වුණාට මොකක්ද වෙන ලෝකේ පුරාම තියෙන කට්ටිය ලොයිඩ් එක හොයාගෙන ලන්ඩන් වලට එන්න ඕනේ නැහැ. තම තමන්ගේ රීජනල් ඔෆිස් එකේ ඉඳන්ම ඉන්ෂුරන්ස් ගන්න හැකියාව ලැබෙනවා. ඔන්න ඉන්ෂුරන්ස් රක්ෂණ ශාඛා හඳුන්වා දෙන්නේ මෙන්න මේ කාලේ. මේ මොකද්ද? මේ ලෝකේ පළවෙනි කාර් එක. මෙතන තියෙන රස කතාවක් කියන්න. ඔබ දන්නවද ලෝකේ පළවෙනි කාර් එකට ඉන්ෂුවර් කළේ ගොඩබිම දුවන නැවක් ලෙස සලකා කියලා? ඔව් ඒක ඇත්ත. පළවෙනි කාර් එක නිර්මාණය වෙන්නේ 1885 දී. ඒතර ඒක 1904 වෙනකොට ලොයිඩ්ස් විසින් මොකද්ද කරන්නේ? ලොයිඩ්ස් සමාගම කියන එකත් වැරදි. ලොයිඩ්ස් සංසදය විසින් මොකද්ද කරන්නේ? මේකට පළවෙනි ඉන්ෂුරන්ස් එක නැත්නම් පළවෙනි වෙහිකල් ඉන්ෂුරන්ස් එක පළවෙනි වාහන රක්ෂණාවරණ නිකුත් කරනවා. එතකොට මේකේ ඒ ලියපු මේ ගිවිසුමේ එහෙම නැත්නම් රක්ෂණ පොලිසිය එකේ ඉන්ෂුරන්ස් පොලිසිය එකේ තියෙන්නේ ship navigating on land. ගොඩබිම දුවන නැව්. 1906 තව වැදගත් සංසිද්ධියක් වෙනවා. ඒ තමයි සැන් ෆ්‍රැන්සිස්කෝ earthquake එක. අපි දන්නවා සැන් ෆ්‍රැන්සිස්කෝ කියලා කියන්නේ ඊටාම සක්‍රීය භූතටි කලාප දෙකක් අතර තියෙන්නේ. සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ 1906 භූමිකම්පාවක් ඇති වෙලා භූමිකම්පාවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් 40ක් විතර විනාශ වෙනවා. ඊට අමතරව ඒකෙන් ඇතිවෙච්ච ගින්න නිසා දවස් 3-4ක් තිස්සේ මේ ගින්න ඇවිලනවා. ඒතර ඒ ගින්න ඇවිලීම නිසා තවත් 30ක් විතර විනාශ වෙනවා. කොටින්ම සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් 70ක් විතරම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ අවස්ථාවේ ලොයිඩ් සමාගම ඒ වෙනකොට හිටියේ හීත් කත්බර්ට් හීත් වචන 7ක ලියුමක් ලියන්නේ. වචන 7යි තියෙන්නේ. වචන 7 මොනවද තියෙන්නේ? ගිවිසුමේ කුමක් තිබුණත් සම්පූර්ණ වටිනාකම ක්ලේම් එක දෙන්න.
ගිවිසුමේ කුමක් තිබුණත් සම්පූර්ණ වන්දිය ලබා දීමට කටයුතු කරන්න කියලා ලියුමක් ගහලා යවනවා. ඒ අවස්ථාවේදී අත්‍තරම ඒක නොකියුවනම් මොකද වෙන්නේ? සමස්ත ඇමරිකන් මාකට් එකම කඩාගෙන වැටෙනවා. ඒක ලොයිඩ්ස් වලට ලොකු පාඩුවක් කරගෙන තමයි අත්‍තරම කියනවා නම් මේ තීරණය ගන්නෙ. අත්‍තරම කියනවා නම් පවුම් මිලියන 50කට ආසන්න පාඩුවක් කරගෙන තමයි තීරණය ගන්නෙ. හැබැයි ලොයිඩ්ස් ඒ අවස්ථාවේදී ඒ තීරණය ගන්න ලොයිඩ්ස් මේක වෙනුවෙන් කත්බට් හීතේ තීරණය ගන්නවා. ඒ අරගැනීම නිසා මොකද වෙන්නේ? මිනිස්සුන්ට තවදුරටත් ඔන්න ඉන්ෂුරන්ස් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. වැරදිලා හරි ඒ වෙලාවේ තීරණ නොගත්තා නම් මොකද වෙන්නේ? ඉන්ෂුරන්ස් කියන ෆීල්ඩ් එක ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය අහෝසි වෙන්න තිබ්බා. හැබැයි දැන් වන්දි දුන්නා වගේ නෙමෙයි. දැන් මේ ඩොලර් මිලියන 50 කොහෙන්ද හොයන්නේ? ඒතර මේකට කත්බර්ට් හීත් මොකද්ද කරේ? දැන් ඔන්න එයා ඊට පස්සේ ඒක පදනම් කරගෙන රීඉන්ෂුවරින් කියන පොලිසි එක හඳුන්වා දුන්නා. ඒ කියන්නේ ප්‍රතිරක්ෂණය කියන එක හඳුන්වා දෙන්න වෙන මේ කාලේ මේකටත් එක්ක පදනම්ව. එහි ප්‍රතිඵලයක් ලෙස 1911 වෙනකොට ලොයිඩ්ස් ඇක්ට් එකේ දෙවෙනි ඇක්ට් එක දෙවෙනි ලොයිඩ් පනත සම්මත වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේක අර කාටද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කාටද මේකට සම්බන්ධ වෙන්න බැරි කියන ඒ නීතිමය රාමුව මේක විසින් සකස් කරනවා. මේ තියෙන ලෝකේ පළවෙනි ප්ලේන් එක. මේක ඉන්ෂුරන්ස් එක දුන්නේ ලොයිඩ්ස් එකෙන් තමයි ඉන්ෂුරන්ස් එක දුන්නේ 1911 දී. හැබැයි ඒ කාලේ තිබිච්ච ලෝක දේශගුණ තත්ත්වයක් එක්ක පළවෙනියට කරපු ඔය ගුවන් ගමන් ගොඩක් ඒවා සාර්ථකුනේ නැහැ. රයිට් සහෝදරයන්ගෙන් පස්සේ අනිත් අය ගොඩක් අයට ඒක සාර්ථක වෙන්න බැරුව ගියා. රයිට් සහෝදරයෝ සාර්ථක වුණේ අනිත් අය සාර්ථක නොවුනේයි කියන එක තවත් වෙනම පැයක එපිසෝඩ් එකකින් කතා කරන්න පුළුවන් තරම් රසවත් මාතෘකාවක්. අපි ඒ ගැන කතා කරමු ඉඩක් තියෙන වෙලාවක. නමුත් ඇත්තටම රයිට් සහෝදරයන්ගෙන් පස්සේ ගොඩ දෙනෙක් ඇත්තටම සාර්ථක වුණේ කඩාගෙන වැටුණා. ඒ නිසා මේක తాවකාලිකව 1911 දී මේක දෙන්න පටන් ගත්තට 1921 දී මේක නැවැත්තුවා. 1919 දී වෙන එකත් බ්‍රිටිෂ් ඒවියේෂන් ඉන්ෂුරන්ස් ඇසෝසියේෂන්. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ගුවන් රක්ෂණ සංසදය කියලා එකකුත් හැදුවා 1919 වෙනකොට. හැබැයි 21 දී මේක වැහුවා. මොකද හේතුව මේක එච්චර සස්ටේනබල් බිස්නස් එකක් නොවන නිසා. හැබැයි මේක ඊට පස්සේ ආපහු මේක 1930 වෙනකොට මේක නැවත මේගොල්ලෝ ආරම්භ කරන්නත් සමත් වෙනවා. මතක තියාගන්න පළවෙනි වතාවට හැබැයි මේගොල්ලෝ මේක නැවැත්තුවට USA වල සිට එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ සිට යුරෝපය දක්වා non stop flight එකක් නොකඩවා ගුවන් ගමනක් ගිය පළවෙනි අවස්ථාව වාර්තා වුණේ ඒ තමයි චාල්ස් ලින්ඩ්බර්ග් සහ යාගේ අර සිංගල් සීට් එයාක්‍රාෆ්ට් එක. තනි මිනිස්සෙක් ඉන්න අර ස්ටික් එකෙන් මෙහෙම කරන මේ එයාක්‍රාෆ්ට් එකෙන් තමයි ඒ ගමන ගියේ. ස්පිරිට් ඔෆ් සෙන්ට් ලුයිස් කියලා ඒකේ නම. ඒකටත් ඇත්තට මේගොල්ලෝ හැබැයි රක්ෂණය කරා. ඒ රක්ෂණය කිරීම කරත් අර ජෙනරල් සෙක්ටර් එකට මේගොල්ලෝ විවෘත කරන්න අදිමදි කරා. 1930 තමයි නැවත ඒක ආරම්භ වුණේ. හැබැයි 1911 දී පළවෙනි ගුවන් රක්ෂණයත් මේගොල්ලෝ දීලා ඉවරයි. හැමෝම දැන නැව. ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම නැව කිව්වත් කමක් නැහැ. 1912 දී මුහුදුබත් වෙච්ච ටයිටැනික් නෞකාව. කවුද ඉන්ෂුවර් කරේ? ලොයිඩ්ස්ලා තමයි ඉන්ෂුවර් කළේ. මරින් ඉන්ෂුරන්ස් පොලිසි එක පවුම් මිලියනයකට තමයි මේක ඉන්ෂුවර් කරේ. හැබැයි නැව ගිලිලා මාසයක් යන ඇතුළත මේගොල්ලෝ ඇත්තටම කියනවා නම් මේක සම්පූර්ණ මුළු වන්දියම දීලා ඉවර කළා. ලෝකේ පළවෙනි වතාවට බෝම්බ ගහනවට විරුද්ධව බෝම්බ රක්ෂණාවරණයක් දුන්නා කියලා අහලා තියෙනවද? කවුරු කෙනෙක් බෝම්බ රක්ෂණාවරණයක් ගන්නවා හරි දෙනවා හරි කියලා අහලා තියෙනවද? ඔව් එහෙම එකක් දුන්නා. ඒ ඇවිල්ලා 1930 ගණන් වල 1929 30 ගණන් වල මතක තියාගන්න මේ ඇවිල්ලා මේ අර තිබිච්ච අර මේ ලෝක යුද්ධ කාලේ වෙනකොට මේක ඇත්තට 1939 තමයි මේක අදාළ වෙන්නේ. මේ තියෙන්නේ Zeppelin aircraft කියන එක. ඔයගොල්ලෝ හින්ඩන්බර්ග් මහා විපත්තිය දන්නවනම් හින්ඩන්බර්ග් ඇක්සිඩන්ට් එක දන්නවනම් මේක දැකලා ඇති. මේ තියෙන ඇත්තටම හයිඩ්‍රජන් පුරවලා මේවා කියපු ග්‍රාෆ් Zeppelin එකක් මේ තියෙන්නේ. 1929 දී මේ වගේ Zeppelin එකක් ලෝකෙ වටේ සාර්ථකව වටයක් සම්පූර්ණ කිරීමත් එක්ක ගොඩක් කට්ටිය බලාපොරොත්තු වුණා මේක ලෝකේ ඊළඟ එයාක්‍රාෆ්ට් එක වෙයි. එහෙම නැත්නම් අර මෝටර එකකින් දුවන එක වෙනුවට මේක විසින් මිනිස්සුන්ව ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය බලාපොරොත්තු වුණා. හැබැයි බ්‍රිටිෂ් එයාර්ෂිප් R101 මෙන්න මේ තියෙන එක මේවා කරලා තියෙන එක මේක කරච්චි වලට යමින් තිබිච්ච එක 1930 දී කඩාගෙන වැටුණ මිනිස්සු 48 දෙනෙකුත් මේ ජීවිත 48කුත් නැති කරගනිමින්. එතකොට ඒකත් එක්ක මොකද උනේ 1930 දී බ්‍රිතාන්‍ය ස්ථිර වශයෙන්ම Zeppelin කියන මොඩල් එකෙන් අයින් වෙනවා. එතනින් හට කවදාවත් ආයි බ්‍රිතාන්‍ය Zeppelin එයාක්‍රාෆ්ට්ස් ගැන ටෙස්ට් කරන්න ගියේ නැහැ. ජර්මනිය වගේ රටවල් කීපයක් දිගට මේක ටෙස්ට් කරගෙන ගියා. ජර්මනියත් ඇත්තටම කියනවා 1937 වෙනකම් කරගෙන ගියා. හින්ඩන්බර්ග් වනතුරෙන් පස්සේ ඒකත් ඇත්තටම කියනවා ඒගොල්ලෝ නවත්තලා දැම්මා. by the way හින්ඩන්බර්ග් එකත් ඇත්තටම ඉන්ෂුවර් කරේ වෙන කවුරුත් නෙවෙයි ලොයිඩ්ස්ම තමයි. මේ තියෙන්නේ ඇත්තටම කියනවා නම් ඉන්ටෙල්සැට් පළවෙනි ඉන්ටෙල්සැට් සීරීස් එකේ පළවෙනි චන්ද්‍රිකාව
1974 ඉඳන් 88 වෙනකන් තිබිච්ච මේගොල්ලෝ අලුතෙන් මේවා කරපු චන්ද්‍රිකා ආරක්ෂණාවරණය මේ තියෙන්නේ පළවෙනිට රක්ෂණය කරපු චන්ද්‍රිකාව 1974 තමයි පළවෙනි වතාවට මේක පටන් ගත්තේ 1965 තමයි ඇත්තටම පළවෙනි චන්ද්‍රිකාව රක්ෂණාවරණය දෙන්නේ 1974 දී මේගොල්ලෝ මේන් ස්ට්‍රීම් ගිහිල්ලා 74 ඉඳන් 82 වෙනකම් මේගොල්ලෝ චන්ද්‍රිකා ආරක්ෂණාවරණයකුත් දියත් කරනවා හරි 87 ඇස්බෙස්ටස් ක්‍රයිසිස් එක පළවෙනි වතාවට දරා ගන්න බැරි මට්ටමේ ක්‍රයිසිස් එකකට ලෝක රක්ෂණාවරණය රක්ෂණ ක්ෂේත්‍රයේ මුහුණ දෙන අවස්ථාව 1980 ගණන් වලදී මොකද උනේ ඇස්බෙස්ටස් වලට විරුද්ධව උසාවි වල අති විශාල නඩු ප්‍රමාණයක් එන්න පටන් ගත්තා. මොකද ඇස්බෙස්ටස් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරපු සේවකයෝ නඩු දැම්ම තමුන්ට පිළිකාවල් හැදුනා කියලා. එතකොට මේවා ඉල්ලපු වන්දියම අති විශාලයි, නඩුවෙම අති විශාල කාලයක් ඇදුනා. මේක අනිතක නෛතික වශයෙන් ගත්තම ඉතාම සංකීර්ණයි. සහ වැදගත්ම කතන්දරේ මේ කියපු ගොඩක් ඒවට රක්ෂණය කරලා ඉවරයි ඒ වෙනකොට. ලිමිට්ස් නැතුව අන්ලිමිටඩ් මම කලින් කිව්වනේ අන්ලිමිටඩ්. ඒතර විශේෂයෙන්ම කියන්න ඕන ලොයිඩ් එක මෙතන ඉතාම දරුණු තත්වයකට මුහුණ දුන්නා. මොකද මේ ඉන්ෂුරන්ස් කරපු හැමෝම අර ලීඩ් ඉන්ෂුරන්ස් ලගේ මේක ලීඩ් අන්ඩර්රයිටර්ස් ලගේ කිව් එකට ගොඩක් කට්ටිය මේනකොට අර ඇස්බෙස්ටස් මේ කර්මාන්තයට සල්ලි දාලා ඉවරයි. එතකොට ඇස්බෙස්ටස් වල ප්‍රශ්න තිබුණේ වෙලා මේක නෝමල් රිස්ක් එකක් නෙමෙයි මේක නැෂනල් රිස්ක් එකක්. අනිත් එක මේක ෂෝට් ටර්ම් රිස්ක් එකකුත් නෙමෙයි දශක ගණන් ඇදිච්ච රිස්ක් එකක්. ඒතර මේකේ වැදගත්ම උනේ මේගොල්ලන්ට වැරදිච්ච තැන තමයි අත්‍තරම ඒ වෙනකොට තිබිච්ච ඉන්ෂුරන්ස් පොලිසිස් වල මේක හරියට වර්ඩ් කරලා තිබුණේ නැහැ. කන්ඩිෂන්ස් එහෙම බොහොම බ්‍රෝඩ් කන්ඩිෂන්ස් තමයි දාලා තිබ්බේ. එතකොට උසාවිය මොකද කරේ? උසාවිය ඒ ඉන්ෂුරන්ස් පොලිසිස් ගොඩක් ඒවා අර වන්දි ඉල්ලපු මිනිස්සුන්ගේට වාසි වෙන විදිහට ඉන්ටර්ප්‍රිට් කරන නීතිය ඉඩක් ඒ වෙනකොට හදලා තිබුණා. උසාවිය ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්තා. දෙවෙනි එක තමයි මේ ගොඩක් ක්ලේම්ස් එහෙම මේ වෙන පටන් ගත්තේ අවුරුදු 20කට 40කට විතර පස්සේ. ඒතර අපි දැන් අවුරුදු 20ක් 40ක් විතර ගියාට පස්සේ අර ඉන්ෂුරන්ස් එකක් කල්පහුව වෙනකොට ඒකේ තියෙන වටිනාකම වෙනස් වෙනවා. ඒතර මතක තියාගන්න. ඒතර ඒ වෙනකොටත් මේගොල්ලෝ වැරදියට රිස්ක් එක කැල්කියුලේට් කරලා ඉවරයි. දැන් වන්දිය ගෙවනවා. ඒ වගේ දෙතුන් ගුණයක් ලොකුවට වන්දිය ගෙවනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් හරි මේ ප්‍රතිරක්ෂණය කරලා තිබ්බනේ කියලා රීඉන්ෂුවර් කරලා තිබුණනේ කියලා. නෑ රීඉන්ෂුවර් කරලා නම් තිබුණා නම් තමයි. හැබැයි ඒ ඉන්ෂුවර් කරපු කට්ටියත් මේකෙම සමාජිකයෝ. ඒතර මොකද මේක වටේකින් ආපහු වටේකින් කරකිලා ගිහිල්ලා එකම කමියුනිටිට තමයි බලපෑවි. එතකොට ගොඩක් මේකේ සම්බන්ධලා හිටපු සෑහෙන කෙනෙකුට දහස් ගණනක් මිනිස්සුන්ට මතකද මේ කතා කරන මොනටත් තනි පුද්ගලයා තනි නමින් පෙනී හිටමින් තමයි තමුන්ගේ පුද්ගලික දේපල දක්වා වග කියන මට්ටමෙන් තමයි ඉන්ෂුරන්ස් වලට සල්ලි දැම්මේ. දහස් ගණනක් මිනිස්සුන්ට තමුන්ගේ පුද්ගලික දේපල දක්වා වන්දි ගෙවන්න සිද්ධ වුණා සහ ගොඩක් දෙනෙක් බංකොලොත් වුණා. සමහරු සීදී නසා ගත්තා. වන්දි ගෙවන්න බැරුව. හරි ඒ කියන්නේ ඇස්බෙස්ටස් නඩුවෙන් පරාජය වෙලා ඒ ඉන්ෂුරන්ස් ක්ලේම්ස් වලට වන්දි ගෙවා ගන්න බැරුව සමහර මිනිස්සු ඇත්තටම සීදී නසා ගත්තා. ලෝක ඉතිහාසයේ දැනට වාර්තා වෙන ලොකුම රක්ෂණ අර්බුදයන්ගෙන් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. බිලියන ගාණක් නැති වුණා. ඒතර එහි ප්‍රතිඵලයක් විදිහට 1996 දී ලොයිඩ් ව්‍යාපාරයේ තමුන්ගේ ඒ සම්පූර්ණ මුළු ඔක්කොම පොලිසිස් ටික ඕවර්හෝල් එකට ගිහිල්ලා ඊට පස්සේ පළවෙනි වතාවට ලිමිටඩ් ලයබිලිටි එහෙම නැත්නම් වගකීමෙන් සීමිත කියන කන්සෙප්ට් එක හඳුන්වා දෙන්නේ ඔන්න ඔය ආකාරයට. එතන තමයි ඇත්තටම අද අපි කතා කරන මොඩර්න් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් වර්තමාන ඉන්ෂුරන්ස් එකට දාලා කෑලි ටික මෙන්න මේ ආකාරයට තමයි අර ජිග්සෝ පසල් එකක නැත්නම් ජිග්සෝ ප්‍රහේලිකාවක කෑලි ටික වගේ ඔන්න දැන් ලස්සනට ඇවිල්ලා සම්පූර්ණ වෙලා තියෙන්නේ. අපි 1600 ගණන් වල බ්‍රිතාන්‍යයේ කෝපි කඩවලින් පටන් ගත්ත ව්‍යාපාරයක් මේ වෙනකොට ලෝකෙ බිලියන ගණන් වටින දැවැන්තම ව්‍යාපාර පද්ධතියක් බවට සංකේන්ද්‍රණය වුණ ආකාරය අපි ඒකේ ප්‍රධානියාගේ ඇසුරින් එවත් ඒකේ පුරෝගාමියා වන ලොයිඩ් සමාගම ඇසුරින් තමයි අපි දැන් මේ සලකා බැලුවේ. දැන් අපි ආපහු වෙනවා වර්තමාන නැව් රක්ෂණාවරණ ගැන කතා කරන තැනට. වර්තමානයේ නැව් රක්ෂණාවරණ කියවට පස්සේ ඇත්තටම කොටස් තුනකට තමයි ඒක කරන්නේ. එකක් තමයි H&M එහෙම නැත්නම් හල් ඇන්ඩ් මැෂිනරි කියලා කියන එක. මේක තමයි ඇත්තටම ෆිසිකල් ඇසෙට් එක. ඒ කියන්නේ ඇත්තටම නැව. ඒක තමයි හાર્ඩ්වෙයාර් එක අපි කියමුකෝ නිකන් වාහනේ විතරක් රක්ෂණය කරන එක. ඒතර මේකෙන් මොකද්ද වෙන්නේ? ඒ නැවේ අයිතිකාරයාව මගදී සිද්ධ වෙන මොකක් හරි අනතුරකට විරුද්ධව ඒකට නැත්නම් අනතුරක් බලාපොරොත්තු වෙන රක්ෂණය කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඔය perils of the sea කියලා කියන්නේ ඒ කියන්නේ කුණාටු ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගැටෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගිහිල්ලා වෙරළ කැනෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගින්නක් ඇති වෙන්න පුළුවන් ආදී වශයෙන් මේ දේවල් සීලම දේවල්ට against ගන්න කවරේජ් එක තමයි හල් ඇන්ඩ් මැෂිනරි කියලා කියන්නේ. ඇත්තටම මේකට අදාළ වෙන්නේ නැව සහ ඒකේ තියෙන යන්ත්‍රෝපකරණ ටික තමයි. එතකොට දැන් වෙලා තියෙන්නේ මොකද? දැන් අපි කතා කරන කන්ටේනර්ස් එහෙම ගෙනන ෂිප්ස් ගත්තට පස්සේ ඉස්සර තිබිච්ච රුවල් නැව් වගේ නෙවෙයි. දැන් වෙනකොට සාමාන්‍යයෙන් එක හල් එකක් නැත්නම් එක නැවක H&M එක මිලියන 200ට වැඩි වෙන්න පුළුවන්.
එතකොට අපි තුමු උදාහරණයක් වශයෙන් හිතන රතු මුහුද වගේ තැනක ගිහිල්ලා මේක ඇන්නයි කියලා. මතකනේ එක්තරා අවස්ථාවක එහෙම වුණා අර එව ගිවන් නෞකාව ගිහිල්ලා සුවස්සල හරහාට ගිහිල්ලා අරස් කරලා අන්තර මුළු ලෝකෙම නව් මාර්ගයට අවේර වුණානේ. ෂෝක් පොයින්ට් එකක් බවට පත් වුණේ මතකනේ. රයිට්. එතකොට ඒ වගේ අවස්ථාවක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඊටාම දරුණු විදියට මේක මුළු ලෝකෙටම බලපාන්න පුළුවන්. ඉන්ෂුර් කළා වගේ නෙමෙයි. මේ වගේ 3-4 ගුණයක ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි. දැන් මේක ටිකක් සංකීර්ණයි. දෙවෙනි එක තමයි ඇත්තරම කාගෝ ඉන්ෂුරන්ස් කියලා කියන්නේ බඩු බාහිර ආදියට දෙන කවරේජ් එක. හරි. ඒතර මේකෙන් තමයි ඇත්තටම කියනවා නම් මේ නැව්වල ගෙනියන බඩු බාහිර ආදියට මොකක් හරි මුහුදේ සිද්ධ වෙන අනතුරකට විරුද්ධව රක්ෂණය කරන්නේ මේකේ. අපි කියනවා නිකන් අරක නිකන් හાર્ඩ්වෙයාර් එක නම් මේක සොෆ්ට්වෙයාර් එක කියලා කිව්වොත් කමක් නැහැ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් අන්න අපි අර කලින් කතා කරපු මේක. මොකද්ද මේ රක්ෂණාවරණේ බඩු බාහිර ආදී රක්ෂණාවරණය කරනකොට ඒකට ඇත්තටම මේකේ ලිමිට් එකක් තියෙනවා. ඒතර සමහර අවස්ථාවල සමහර ඒවා තියෙනවා අර මොනම ලිමිට් එකක මොනම රක්ෂණාවරණයක් යටතේවත් නැවකින් ගෙනියන්න තරම් විශ්වාසයක් නැති. ඒතර ඒ වගේ අදි වටිනාකම් තියෙනවා ගොඩක් වෙලාට නැව්වල ගෙනියන්නේ නැහැ. මොකද ඒවා නැව්වල ගෙනියන්න ගියොත් එහෙම රක්ෂණ අධිභාරය ඊට ඉහළගකට එනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒවා නැව්වල ගෙනියන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා ගෙනියන්නේ මොකෙන්ද? ගුවන් මාර්ගයෙන් තමයි ගෙනියන්නේ. එන්න ඒ නිසා තමයි මෙන්න මේ chart එක අපි ආපහු වැදගත් වෙන්නේ. මතක ඇති වොලියුම් එක පැත්තෙන් ගත්තම බර පැත්තෙන් ගත්තම නම් ගුවන් ගමන් වලින් බඩු බාහිර ආදී ගෙනියන්නේ ලෝක ට්‍රේඩ් එකේ ග්ලෝබල් ට්‍රේඩ් එකේ 2%යි. හැබැයි වටිනාකම 30%ක් විතර තියෙනවා. එහෙම වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. හරි මොකද මේවා අර අතිශය ඉතා විහල වටිනාකමක් තියෙන ඒවා ඉන්ෂුරන්ස් කරන්න ගියොත් එහෙම ඔක මූදෙන් ගෙනියන්න වෙන්නේ නැති නිසා. ඒ තමයි කාගෝ ඉන්ෂුරන්ස් එක ගැන කියන්න තියෙන කතාව. තුන්වෙනි එක තමයි P&I එහෙම නැත්නම් protection and indemnity කියන එක. ඒතර මේක නැවටවත් නැවේ බඩු බාහිරයට අදාළ නැහැ. මේක අදාළ වෙන්නේ නැව නිසා වෙන්න පුළුවන් වෙනත් liabilities. උදාහරණයක් විදිහට හිතන්න වරායක ගිහිල්ලා අනින්න පුළුවන්. තෙල් හිරීමක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ නැව නිසා වෙනත් වෙන්න පුළුවන් තව අනතුරු සහ වගවීම් තියෙන්න පුළුවන්. අන්න ඒවට විරුද්ධව රක්ෂණය කිරීමට තමයි මෙන්න මේ P&I එහෙම නැත්නම් protection and indemnity කියලා කියන්නේ. හරි? විශේෂයෙන්ම අපි නැවක් එහෙම මොනවද ගිලුණයි කියලා. ඒ ගිලිච්ච අවස්ථාවක මේ අර ගිලිච්ච නැවේ නටබුන් ටික අයින් කරන එකත් මේකට මත ඇතුළත් වෙන්නේ. එතකොට usually අර හල්ලන්නේ මෙහෙම හල්ලන් මැෂිනරි එහෙම නැත්නම් H&M මේකක් හරි එහෙම නැත්නම් මේ කාගෝ ඉන්ෂුරන්ස් එකක් හරි ගන්නවා වගේ නෙවෙයි P&I ඉන්ෂුරන්ස් දෙන්නේ ක්ලබ් සිස්ටම් එකකට. එතන තියෙන පොඩි ක්ලබ් සිස්ටම් එකක්. හරිද? ඒතර මේ ක්ලබ් එකක් කියලා කියන්නේ මියුචුවල් ඉන්ෂුරන්ස් කලෙක්ටිව්ස් කියන්නේ ඒගොල්ලෝ එකිනෙකා ප්‍රතිරක්ෂණය කරගන්න අන්‍යෝන්‍ය රක්ෂණ සංගම් කීපයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක හැදිලා තියෙන්නේ මේ නැව්වල ඕනර්ස්ලාගෙන් තමයි ගොඩක් වෙලාවට සහ ඒවට ඉන්වෙස්ට් කරන කට්ටියකින්. ඒගොල්ලෝ තමුන්ගේ සල්ලි වෙනම දාලා පූල් එකක් හදලා තියෙනවා. ඒතර ඒකෙන් තමයි P&I ක්ලබ් සිස්ටම් එකෙන් තමයි මෙන්න මේ නැවක් නිසා එළියට එන්න පුළුවන් වෙනත් වෙන්න පුළුවන් හානි වලට විරුද්ධව රක්ෂණය කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මොකක් හරි නැවක් නිසා පාරිසරික හානියක් වුණොත් එහෙම මෙන්න මේ P&I එකෙන් තමයි ඒකට අදාළව වන්දිය ක්ලේම් කරන්න වෙන්නේ. එතකොට ඊළඟ වැදගත්ම කාරණය තමයි මේ දෙකම තිබ්බත් වැඩක් නැහැ. නැව රක්ෂණය කරත් වැඩක් නැහැ. කාගෝ එක එහෙම නැත්නම් බඩු බාහිර ආදී රක්ෂණය කරත් වැඩක් නැහැ. හරි ඒ දෙකම සමාගම් වලින් ගන්න රක්ෂණ සමාගම් වලින් ගන්න වෙන්නේ. P&I ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් ගන්න වෙන්නේ සමාගම් වලින් නෙවෙයි අර ඒ ලිමිටඩ් පිරිසකගෙන් තමයි ඒ රක්ෂණය ගන්න වෙන්නේ. එතකොට එතන ඉන්න අතලොස්සක් වූ පිරිස සාමාන්‍යයෙන් 1000කට අඩු පිරිසක් තමයි ඇත්තරම P&I ඉන්ෂුරන්ස් එකක් දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. අර දෙකම තිබ්බත් වැඩක් නැහැ. H&M එක තිබ්බත් වැඩක් නැහැ. කාගෝ ඉන්ෂුරන්ස් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට ප්‍රොටෙක්ෂන් and indemnity එකක් දාගන්න බැරුණොත් එහෙම නාවක ගමනේ යන්න වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අර අවසාන බොටල් එක තියෙන්නේ මෙන්න මේ P&I ක්ලබ් එක. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් ඇත්තටම නාවක ගමනක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. රයිට්? එතකොට අපි දැන් කොහොම ප්‍රතිරක්ෂණය කිරීමක් ගැන කිව්වනේ. පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් කතා කරන්න. මොකද වර්තමානයේ කොහොමද මේ සල්ලි හුමාරු වෙලා තියෙන කියන එක සම්බන්ධයෙන් ගත්තම මම දැනට මේකේ පොඩියට මේක පිරමිඩ් එක දාලා පෙන්නන. අපි දවසක මේකේ සෙකන්ඩ් එපිසෝඩ් එකක් කරොත් එහෙම අපි එදාට මේකේ විස්තර වශයෙන් කතා කරමු. පළවෙනි එක තමයි පොලිසි හෝල්ඩර්. ඒ තමයි ඇත්තටම බේස් ලෙවල් එකේ ඉන්න එක්කෙනා. හරිද? ඒ තමයි නැව අයිතිකාරයා. උදාහරණයක් විදිහට ෆැක්ටරි මැනේජර් වෙන්න පුළුවන්, රීටේලර් වෙන්න පුළුවන්. එයා ප්‍රීමියම් එකක් ගෙවනවා. හරි. ඒ මොකද තමුන්ගේ රක්ෂණය කරනකොට එයා ප්‍රීමියම් එකක් ගෙවනවා. ඒතර එයාගේ තමයි රිස්ක් එක නැත්තම් අවදානම ඔරිජිනේට් වෙන්නේ. ඒතර එයාගේ බලාපොරොත්තුව තමයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට පාඩුවක් නොවෙන්න මට ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න පුළුවන් වීම කියන එක. ඊළඟට ඉමීඩියට්ලි ඉන්නවා ප්‍රයිමරි ඉන්ෂුරර්. එයා තමයි ෆ්‍රන්ට් ලයින් එක. එයා තමයි ප්‍රාථමික රක්ෂණ කරු ඉන්නවා. ඒතර එතනට අත්‍තරම අයිති වෙන්නේ AXA අලියන්ස් වගේ සමාගම් කීපයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර ලොයිඩ්ස් එක ඇතුලේ තියෙන මොකක් හරි සින්ඩිකේට් එකක්. මාර කොහොනේ අර වෙන වෙනම ගෲප් සින්ඩිකේට්ස් තියෙනවා කියලා. ඒතර ඒ වගේ සින්ඩිකේට් එකකින් මොකක් හරි වෙන්නත් පුළුවන්. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ තමයි රක්ෂණය කරන්නේ. ඒතර මේගොල්ලෝ රක්ෂණය කරනකොට එක්තරා සීමාවක් දක්වා රක්ෂණය කරනවා. හැබැයි අපි දන්නවා අර එක එක්කෙනාට ඕන විදියට හරි ඕකේ මම නිකන් මිලියන ගාණක් රක්ෂණය කරනවා කියලා එහෙම මේව කරන්න බෑ. අර accounts වල තියාගන්න පුළුවන් යම්කිසි නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා.
හරිද? ඒ වත්කම් වලට සාපේක්ෂව තියාගන්න පුළුවන් නිශ්චිත රිස්ක් එකක් තියෙනවා නීතියෙන් සම්මත කරලා තියෙන්නේ. ඊට වැඩි අවදානම් වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? හරි. මේගොල්ලෝ මොකද කරන්නේ? සෙසෙෂන් කියලා එකක් තියෙනවා. මේගොල්ලෝ ඛණ්ඩනය කරලා මොකද්ද කරන්නේ? ඒ අවදානම තව කෙනෙක් ලවා ප්‍රතිරක්ෂණය කරනවා. ඔන්න එතනට සම්බන්ධ වෙනවා ප්‍රතිරක්ෂණ සමාගම් මියුනික් రీ ස්විස් రీ ඊළඟට බර්ක්ෂයර් හැදවේ වගේ සමාගම් සම්බන්ධ වෙන මේවට මේගොල්ලෝ නැව් රක්ෂණය කරන සමාගම් නෙවෙයි. මේගොල්ලෝ ප්‍රතිරක්ෂණ සමාගම්. ඒගොල්ලෝ රක්ෂණාවරණ දෙන්නේ රක්ෂණ සමාගම් වලට සහ සින්ඩිකේට්ස් වලට විතරයි. රයිට්? එතකොට ඒ තමයි ඇත්තම කියනවා නම් මේ බර තුන්වෙනි සෙග්මන්ට් එක රීඉන්ෂුරන්ස් ප්‍රතිරක්ෂණය කරනවා කියන එක මේ කතා කරන මොහොත වෙනකොට ග්ලෝබල් රීඉන්ෂුරන්ස් මාකට් එක ඩොලර් බිලියන 760 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තට එනවා හතරවෙනි ලේයර් එකේ ඉන්නවා රෙට්‍රොසෙෂනර් කියලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ කියන්නේ රීඉන්ෂුරර්. ඒ කියන්නේ ප්‍රතිරක්ෂණය කියන එක. ඒ කියන්නේ ප්‍රතිරක්ෂණ කරුවන්ව ප්‍රතිරක්ෂණය කරන්නේ කවුද කියන එක. ඒතර දැන් ප්‍රතිරක්ෂණ සමාගම් වලට තිතුනොත් එහෙම මේ අවදානම අපිට විතරක් මැනේජ් කරන්න බෑ. අපිට මේකට විරුද්ධව මොකක් හරි තව රක්ෂණයක් ගන්න ඕන කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මෙන්න මේ රෙට්‍රෝ මාකට් එකට යනවා. එතකොට රෙට්‍රෝ මාකට් එක තමයි ඇත්තටම පීක්ම ලෙවල් එක. ඒතර රෙට්‍රෝ මාකට් එක ඇත්තටම එතනින් බොහොම සමාගම් 40ක් තමයි ඉන්නේ. ඒගොල්ලෝ ඒ සේවය සප්ලයි කරනවා. ඊළඟට මොකද වෙන්නේ? 2020 අපි මේ කතා කරන මොහොත වෙනකොට මේක මෙතනින් නතර වෙන්නේ. මේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ කොන්ට්‍රැක්ට් එකක්. හරිද? ඒතර මේ කොන්ට්‍රැක්ට් එකක තියෙන්නේ අපි දන්නවා අවදානම ඉතා කුඩායි. අපි මේකට කියනවා බ්ලැක් ස්වෝන් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ අර වෙන්න පුළුවන් නරකම දේ වෙනවට කියන අපි බ්ලැක් ස්වෝන් එකක් කියලා තමයි කියන්නේ. තමයි ඩිසාස්ටර් එක. හරිද? ඒතර එහෙම නුනොත් එහෙම මොකද වෙන්නේ? එහෙම නුනොත් එහෙම අර රක්ෂණාවරණේ ප්‍රීමියම් එක අනිවාර්යෙන් හම්බ වෙනවානේ. ඒතර අපි තුමු මේ වගේ මොකක් හරි අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව 100%යි නම් එහෙම නොවෙන්න තියෙන සම්භාවිතාව 99යි නම් ඒකේ තේරුම මොකද්ද? අර රක්ෂණාවරණයට ප්‍රීමියම් එක ගෙවන මිනිස්සයා 99ක් chance එක තියෙන ඒ රක්ෂණාවරණයට අදාළ ප්‍රීමියම් එක ගෙවන්න. ඒතර මේක සල්ලි ජනනය කරන කොන්ට්‍රැක්ට් එකක්. හරි? ඒක අනිත් එක ෆික්ස්ඩ්. හරි? මොකද කවුරුත් තමුන්ගේ රක්ෂණාවාරිකේ නොගෙව ඉන්නේ. නොගෙව හිටියොත් එහෙම නව ගෙනියන්න වෙන්නේ. ඒතර නිසා අනිවාර්යයෙන්ම රක්ෂණාවරණේ මිනිස්සු ගෙවනවම තමයි. ඒක අනිවාර්යෙන් නිසි වෙලාවට කලට වෙලාවට ඒක වාරික වශයෙන් හරි නැත්නම් රක්ෂණයේ වශයෙන් හරි ඒක ගේ මුදල ගෙවනවම තමයි. නිශ්චිත වශයෙන් කොහේ හරි තැනකට සල්ලි එකතු වෙනවා නම් කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට නිශ්චිත වශයෙන්ම නිශ්චිත කාල සීමාවක සල්ලි දෙනවා නම් ඒක අපි දැන් කියනවා හයිපොතටිකල් මනි ප්‍රින්ටිං මැෂින් එකක්. එහෙම නැත්නම් සෛද්ධාන්තික සල්ලි අච්චු ගහන මැෂිමක්. හෙවත් ඒක ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක්. මට මේක පෙන්වන්න පුළුවන් මෙන්න මගේ ගාව තියෙනවා මෙන්න මෙච්චර ඉන්ෂුරන්ස් කොන්ට්‍රැක්ට්ස් ටිකක් තියෙනවා. හරිද? මේවේ ප්‍රීමියම් එක මාසෙට මෙච්චර ප්‍රමාණයක් එකතු වෙනවා. ඒතර ඔයා මේකේ ඩොලර් 1000ක් දැම්මොත් එහෙම ඔයාට ඩොලර් 1200ක විතර රිටර්න් එකක් තියෙනවා. අන්න 120ක රිටර්න් එකක් මේ හයිපොතටිකල් වැලියු එකක් කියන්නේ. හරි 120ක් රිටර්න්ස් හම්බෙන්නේ නැහැ. ඒතර මේක ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් බවට පත් වෙනවා. හැබැයි අර තනි ඉන්ෂුරන්ස් නෙමෙයි. තනි ඉන්ෂුරන්ස් එක මොකද්ද වෙන්නේ? ෆේල් වුණොත් එහෙම මගේ සල්ලි ඉවරයිනේ. එහෙම නෙමෙයි කරන්නේ. මොකද්ද? මේ ඉන්ෂුරන්ස් 1000ක් 2000ක් විතර එකට 100ක් 200ක් විතර එකට එකතු කරලා යම්කිසි වැලියු එකක් එනකම් මේගොල්ලෝ ස්ටැක් කරනවා. ස්ටැක් කරලා ඉවරලා ඒක වෙනම පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට ඉන්වෙස්ට් කරන්න ඕපන් කරලා දෙනවා. ඒතර මෙන්න මේක තමයි අපි කියන්නේ කැපිටල් මාකට්ස්. මේක තමයි අල්ටිමේට්ලි මේ අපේ තියෙන අර පීක්ම ලෙවල් එක. එතකොට මෙන්න මේ ප්‍රොසෙස් එකට එහෙම නැත්නම් අර ඉන්ෂුරන්ස් කොන්ට්‍රැක්ට්ස් 50ක් 100ක් විතර වගේ එකතු කරලා බන්ඩල් කරලා තනි පැකේජ් එකක් විදිහට හදන එකට තමයි කියන්නේ සිකියුරිටයිසේෂන් කියලා. දැන් 2007 2008 හවුසින් මාකට් ක්‍රෑෂ් එක මතක නම් ඔබට දැන් මේකේ සමානකම පේන්න ඕන. ඇයි? හවුසින් මාකට් එකෙත් මොකද උනේ? සබ් ප්‍රයිම් ලෝන් එහෙම නැත්නම් බාල ණය හොගාලා දුන්න නිවාස ණය වලට. ඇයි විශ්වාසයෙන් යුතු බාල ණය දුන්නේ ඇයි? මිනිස්සුන්ට ගෙවා ගන්න බැරුණොත් ගේසින්න වෙනවනේ. ඒතර ගේ විකුණලා රිකවර් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි සබ් ප්‍රයිම් මෝගේජ් ලෝන්ස් හිටු කියලා දුන්නේ. සමහර ඒවා නින්ජා ලෝන්ස් දුන්නේ. no income no job application කියලා ඒවට කිව්වේ නින්ජා ලෝන්ස්. හරි ස්ථිර ජොබ් එකක් නැතුව පවා මිනිස්සුන්ට කියන්නේ පාරයිනේ හිඟා කන මිනිස්සුන්ට මිනිස්සුන්ටත් නිකන් ගිහිලා කනස්සන ගහලා නිවාස ණයක් ගන්න පුළුවන් තත්ත්වයට දුන්නා. ඇයි ඒ? අර ගේසින්න වුණොත් විකුණ ගන්න පුළුවන් කියන විශ්වාසය මත. ඊට පස්සේ ඒ ගත්ත මෝගේජ් බොන්ඩ්ස් ඔක්කොම එකතු කරලා මොකද්ද කරේ? ඒවා වෙනම මෝගේජ් බැක් සිකියුරිටීස් කියලා MBS කියලා ප්‍රොඩක්ට් එකක් හදලා ඒවට ඉන්වෙස්ට් කරන්න අවස්ථාව දුන්නා ඇමරිකාවේ සාමාන්‍ය මහ ජනතාවට. මහ ජනතාව මොකද කරේ? හිටු කියලා ගිහිල්ලා මේ MBS ප්‍රොඩක්ට්ස් වලට සල්ලි දැම්මා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ MBS ප්‍රොඩක්ට් ඔක්කොම එකතු කරලා ලොකු ෆන්ඩ් එක හැදුවා CDO නැත්නම් collateralized debt obligation කියලා ඒවට ඉන්වෙස්ට් කරන්න අවස්ථාව දුන්නා පිටරටවල තිබිච්ච ෆන්ඩ්ස් වලට. ඒවත් ඉන්වෙස්ට් කරා. අවසානයේ මොකද උනේ? මිනිස්සු මෝගේජ් එක ගෙව්වේ නැහැ. මිනිස්සු ණය වාරිකය ගෙව්වේ නැහැ. ගේ සින්න උනාට කමක් නැහැ කියලා අතහැරලා දාලා ගියා. සින්න වෙච්ච ගේ බැංකුවට ගත්තා. හැබැයි බලාගෙන ගියාට පස්සේ දැන් ඒ ගේ අර වටිනාකමක් නැහැ. අර කිව්ව ගන්නට විකුණ ගන්න බෑ. මොකද උනේ? බොන්ඩ්ස් ෆේල් වුණා.
මෝගේජ් එක ෆේල් වුණා, බොන්ඩ්ස් ෆේල් වුණා, ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක පිටින්ම ෆේල් වුණා, මුළු ලෝකෙම ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකකට ගියා. මේ ටිකම මෙතනත් වෙන්න පුළුවන් අර විදිහටම යම්කිසි විදියකින් ලෝකේ මේ නැව් සමාගම් අතිවිශාල ප්‍රමාණයක් 10 ගාණක් එකපාර තමුන්ගේ රක්ෂණ වාරිකේ ගෙවීම් ප්‍රතික්ෂේප කරොත් එහෙම මේ ටික මේ විදිහටම වෙන්න පුළුවන් මේ කැපිටල් මාකට්ස් වල මේ තියෙන ෆන්ඩ්ස් වලට බැක් කරලා තියෙන අයටත්. ඒක එහෙම වෙන්න පුළුවන් කොහොමද කියන එක ටිකක් දීර්ඝ කතාවක්. ඒ අදාළ සමානකම් සහ පැරලල්ස් ටික වෙන දවසක කතා කරමු. මෙන්න අපේ කතාවට වර්තමානයේ වැදගත්ම වෙන කෑල්ල. ඇයි මේ කතා කරන මොහොතේනකොට JWC කියලා එකකින් ලෝකේ රෙඩ් zones කීපයක් නම් කරලා තියෙනවා. අපි මේවට කියන listed areas කියලා කියන්නේ. අප්‍රේල් මාසේ 2016 වෙනකොට අත්‍තරම් බලපවත්වන්නේ මේ කතා කරන මොහොතේනකොට මේ අන්තිමට මාර්තු මාසයේ අපු ලිස්ට් එක තමයි මේව කරන්නේ. මේ ලිස්ට් එක හදන්නේ මම කිව්වත් වගේ ආණ්ඩු නෙමෙයි. මේ ලිස්ට් එක හදන්නේ මහ ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙච්ච නියෝජිතයෝ නෙමෙයි. මේක හදන්නේ joint war committee කියලා එකකින්. මේ joint war committee කියලා කියන්නේ මොකද්ද? Lloyd's Market Association එකනුයි International Underwriting Association කියන සංගම් දෙකේ නියෝජිතයෝ එකතු වෙලා තමයි මෙන්න මේ JWC ගෙවත් joint war committee කියන එක හදන්නේ. මේගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍යයෙන් කාර්තුවකට පාරක් මාස 3කට පාරක් හම්බ වෙලා අර්බුදයක් තියෙන කාලක නම් සතියකට ගාන පාරක් හරි හම්බ වෙනවා. හම්බෙලා මොකද කරන්නේ? දැනට ලෝකේ තියෙන එක විවිධ කලාප සාගර කලාප සම්බන්ධයෙන් ඒගොල්ලෝ සතුව තියෙන සීලුම බුද්ධිමය තොරතුරු එක තැනකට දාලා ඉවර වෙලා ඒ හැම කලාපයකට හැම මුහුදු මාර්ගයකටම නිශ්චිත අවදානමක් අසයින් කරනවා. යම්කිසි විදියකින් මොකක් හරි මුහුදු මාර්ගයකට රෙඩ් zone එකක් එහෙම නැත්නම් listed area එකක් කියලා ඇත්තටම එහෙම නැත්නම් අපි ඒකට කියන hot list එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේ අන්තිමට අපි දැන් කියනවා JWLA 0.33 කියන අංකයට තමයි මේක තියෙන්නේ. JWLA කියලා කියන්නේ joint war committee listed areas කියන එක තමයි JWLA කියලා කියන්නේ. JWLA 33 දැනට තියෙන updated list එක. මෙන්න මේ list එක යටතේ මුළු Middle East එකම enhanced risk zone එකක් විදිහට නම් කරලා ඉවරයි. ඒ තමයි රතු මුහුද සහ ආදන් බොක්ක, පර්සියන් ගල්ෆ් එක, අරේබියන් ගල්ෆ් එක සහ ඕමාන් ගල්ෆ් එක ඇතුළු ඕමාන් බොක්ක ඇතුළු සීළු කලාප ටික මේවා කරලා ඉවරයි. ඊට අමතරව බහරයින්, කටා, කුවේට්, ජිබුටි කියන ඔක්කොම ටික මේකට දාලා ඉවරයි. ඊට අමතරව යුරෝපේ ගත්තම මුළු කළු මුහුදමයි. ඊට අමතරව අසෝව් මුහුද කියන එකයි. ඊට අමතරව යුක්‍රේනය වගේ නම් යුක්‍රේනයේ තියෙන අභ්‍යන්තර මුහුදු සේරම ටිකයි වගේ කලාප කීපයක් මේගොල්ලෝ රෙඩ් zones එහෙම නැත්නම් අර hot list එකට දාලා නම් කරලා ඉවරයි. එතකොට මොකද වෙන්නේ? මේ කලාප වලින් ඔයා මොකක් හරි නැවක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ නැව රක්ෂණය කරද්දී ඔයාට war additional premium හෙවත් වැප් එකක් වෙනම වදිනවා. ඒතර අධිභාරයක් වෙනම වදිනවා. එතකොට මේ අධිකාරය වැදුනම මොකද වෙන්නේ? අර නැවේ අයිතිකාරයා හෝ ඒ සමාගම මේ අර තමුන් ගෙවන ප්‍රීමියම් එකට අමතරව මේ වැප් එක ගෙවන්නත් ඕන. මේක ෆ්ලැට් ෆී එකක් නෙවෙයි. මේක දෙන්නේ පර්සන්ටේජ් එකක් විදිහට. ඒ කියන්නේ නැවේ සමස්ත වටිනාකමෙන් පර්සන්ටේජ් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉස්සර නම් ඇත්තටම කියනවා නම් යුද කලාපේ කියනකොට තිබුණිච්ච අධිභාරයේ 100%ක් විතර වගේ. දැන් 5%යි. ඒ කියන්නේ තිබුණා වගේ 5 ගුණයක් වැඩි වෙලා තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ දැන් කතා කරමු හොතනකොට රතිමුද හරහා යන නැවක එක කන්ටේනර් එකකට ඩොලර් 300 ගානේ වැඩිපුර ඇඩිෂනල් ප්‍රීමියම් එකක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව දැන් එහෙම නෙමෙයි නම් මොකද වෙන්නේ? දැන් මේක ගෙවන්න බැරි නම් මොකද්ද වෙන්නේ? අන්න දැන් අපි කලින් කතා කරපු චෝක් පොයින්ට් කියන එක අදාළ වෙනවා. අර ඒ අධිභාරය ගෙවන්න බැරි නම් මේගොල්ලෝ අප්‍රිකාව වටේ යන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට අර සමස්ත අපි දන්නා අමතර ඩොලර් මිලියන එක විතර වියදමක් ඇඩිෂනලි ඇඩ් වෙනවා දවස් 12ක් 15ක් විතර මේ මුහුදු ගමනට වැය වෙන හින්දා. ඒතර ඒ වැය වෙන වැඩි මුදල කන්ටේනර් ගානෙන් බෙදලා ගත්තට පස්සේ සමහරවිට එතකොට එතනත් සමහරවිට 300ක් 400ක් 500ක් වෙන්න පුළුවන්. දැන් එතකොට ෂිප් ඕන වශයෙන් මම තීරණය කරන්න ඕනේ. හරි. මම අවදානම් කලාපය හරහා යනවද? ගියොත් එහෙම කන්ටේනර් එකට වැඩිපුර ඩොලර් 300ක් විතර ගෙවන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප්‍රිකාව ඒතනියේ පාර යනකොට අප්‍රිකාව හරහා යනවද කියන එක. එතකොට සමහරවිට කන්ටේනර් එකට ඩොලර් 400ක විතර වැඩිපුර මේ වියදමක් යන්න පුළුවන් අර ගමනාගමන වියදමටත් එක්ක. හැබැයි මේක තව ඊට අමතරව තව කේස් එකක් වෙන්න පුළුවන්. හිතන්න ඔයා විකල්ප මාර්ගයකින් ගියලා පරක් වුණොත් එහෙම දවස් 10ක් 12ක් විතර පරක් වෙනවා. සමහරවිට එන්න තිබිච්ච බඩු ටික දවස් 10ක් 12ක් පරක් වෙනවා කියලා කියන්නේ දඩ කන්න වෙන සිද්ධියක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හිතන්න ලංකාවට ගල්ලංගුරු ගේන නැවක් දවස් 12ක් පරක් වුණොත් එහෙම ලංකා ආණ්ඩුවට පුළුවන් දඩ ගහන්න. එතකොට ඒ දඩේ වටිනාකමත් අරකට එකතු කරන්න ඕනේ. එහෙමනම්. හරිද? එතකොට මේක තව මේ විශාල කාරණා කීපයක් තියෙනවා. මේ ටික අපි වෙනම දවසක් කතා කරමු. අද දැනට ටිකක් වෙලාව ගිහිල්ලා තියෙන හින්දා. එතකොට යම්කිසි විදියකට මම කිව්වා වගේ මෙහෙම මේ හොට් සෝන් එකකින් යන්න වුණොත් එහෙම නැවකට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අර ඇඩිෂනල් ප්‍රීමියම් එක ගෙවලා ඒ කලාපය හරහා යන එක. එතකොට මොකද වෙන්නේ? ෆයිනෑන්ෂල් කොස්ට් එක මොකද වෙන්නේ? අර 90% විතර බෙදලා නෙන්නේ. ඊට ඊසානි පැත්තට ඒක තමුන්ගේ වියදමට ඇඩ් වෙනවා. හරි.
දෙවෙනි ඔප්ෂන් එක තමයි රීරවුට්. එහෙම නැත්නම් අර වෙනත් තැනකින් මාරු වෙලා යන්න පුළුවන්. විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර එක චෝක් පොයින්ට් එකක් වෙනුවට වෙනත් මාර්ගයක් හරහා යන්නත් පුළුවන්. තුන්වෙනි එක තමයි නොයා ඉන්න පුළුවන්. ඒතර අනිවාර්යෙන් ඒකට දඩ කන්න සිද්ධ වෙන්න පුළුවන් සමහර ලාවට. ඒතර ඒකටත් වියදමක් තියෙනවා. හරිද? හැබැයි නැවට කිසිම අවදානමක් නැහැ. ඉන්ෂුරන්ස් කොස්ට් එකට කිසිම අවදානමකුත් නැහැ. එකම දේ මොකද්ද? අර නැව වෙනකම් බලන් හිටපු අනිත් මිනිසුන්ට තමයි අවදානම තියෙන්නේ. සාය ඒක වෙනුවෙන් මොකක් හරි දඩයක් සමහරලාට කන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය හේතුව හින්දා මේ කතා කරන මොහොතනකොට මේ හෝමුස් බබෙල් මන්දෙප් සහ විශේෂයෙන්ම සුවසලත් අදාළ කලාපයේ ඒ ඔය මේ ගල්ෆ් කලාපයේ ආශ්‍රිතව දැනට මෙන්න මේ නම් කරලා තියෙන මේ අවදානම් කලාපය නිසා දැන් මුළු ලෝකෙම අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්න ඕන. ඇත්තටම IRGC එකවත් එහෙම නැත්නම් ඉරානයේ වෙන කවුරු හරි කිසිම හමුදාවක්වත් එක නවකටවත් පහර දීලා මේව කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ප්‍රකාශයක් නිකුත් කරන්න විතරයි තියෙන්නේ. අපි හෝමුස් සමුද්‍ර සංධියේ වැසු අය සලකනවා. මෙතනින් යන්න ඕනම නවකට අපි පහර දෙනවා. ඔය ටික කියන්න විතරයි ඕන. එතකොට මොකද වෙන්නේ? ඊළඟ JWC එකේදී හෙවත් ජොයින්ට් වෝ කමිටි එකේදී මොකද වෙන්නේ? අන්න ඒ කාරණේ සැලකිල්ලට අරගෙන අධිභාර පනවනවා. අධිභාර පැනෙව්වට පස්සේ නැව්වලට සිද්ධ වෙනවා එක්කෝ අධිභාරය කාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අධිභාරය වෙනුවට වැඩි වියදමක් දරාගෙන වටේ පාරකින් යන්න ඕන. ওই දෙකම නෙවෙයි නම් නැව නොගිහින් ඉඳලා ඒ පාඩුව දරා ගන්න ඕනේ. ඔය අවසාන වශයෙන් සමස්තයේ වශයෙන් මොකද වෙන්නේ? මුළු ලෝකෙම නෞක ගමනාගමනයට තමයි බලපෑම එල්ල වෙන්නේ. ඉතින් නෝකත් එක්ක අපි මේ කතාව අදට සමරයිස් කරනවා. මතක තියාගන්න මම කලින් කිව්වා වගේ පාර වහන්න ඕනේ වැහුවා කියලා කිව්වම ඇති වෙන අමතර වියදම විතරක් ඇති භෞතිකව නැතුණත් අභෞතිකව සමුද්‍ර සංධියක් හරි වෙනත් මාර්ගයක් හරි වැහිලා යන්න. ඒක වෙන්නේ ඉන්ෂුරන්ස් එක හරහා. මේක තමයි අදෘශ්‍යමාන චෝක් පොයින්ට් එක. හරිද? එතකොට මුළු ලෝකෙ වටෙන්ම එන රෝ මටීරියල් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය තියෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන බඩු බාහිර ආඩිය තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇත්තටම ඩේටා සෙන්ටර්ස් වලට අදාළ කරන මයික්‍රොචිප් වෙන්න පුළුවන්. ඊළඟට මිනිස්සුත් යනවා මේවයි බඩු බාහිර ආදිය සහ ලියුම් ගණනුත් මේවා හරහා යනවා. එතකොට අනික් පැත්තේ තියෙනවා මුළු ලෝකෙම හතර කොනටම ඒක ලෝකෙම හතර කොනට කියන එක වැරදිනේ. සමා වෙන ලෝකෙ හැමතැනටම යනවා මේ සියලුම දේවල් හුමාරුන එක ඇමරිකාව වෙන්න පුළුවන්, උතුර ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ ඊළඟට අප්‍රිකානු කලාපය සහ ආසියාව, යුරේෂියාව සහ පොලිනීසියාව ආදී සියලු කලාප තියෙන පුළුවන්. මේ දෙක අතර මැද්දේ ඉන්න අර සීරු මාරු කරන, තීන්දුව ගන්න, තීරණ ගන්න ලොකුම පුද්ගලයා නැත්තම් ලොකුම බලපෑම එල්ල කරන්න පුළුවන් පාර්ශවය තමයි මෙන්න මේ කියන ඉන්ෂුරර්ස්ලා එහෙම නැත්තම් රක්ෂණ සමාගම් කියන කට්ටිය. මේගොල්ලෝ තමයි අවදානම අසෙස් කරන්නේ. මේගොල්ලෝ තමයි ගෙවන ප්‍රීමියම් එක තීරණය කරන්නේ. සහ මේගොල්ලෝ තමයි ඇත්තටම කියනවා නම් ගමන යනවද නැද්ද කියන එක තීරණය ගන්නෙ. හරි. ඉතින් ඕකත් එක්ක අපි ඇත්තටම අද කතාව අවසන් කරන කලින් පොඩි සාරාංශකරණයකට යන්න ඕන. මේ තමයි අපි අර කිව්ව භෞතික චෝක් පොයින්ට්ස් වලට අමතරව තියෙන අභෞතික අදෘශ්‍යමාන චෝක් පොයින්ට් එක. මොකද ලෝකෙ පුරාම අපි දන්නවා ඇමරිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ පොලිනීසියාව ආදී සියලු කලාප වලට රෝ මටීරියල් එහෙම නැත්නම් අපි කියනවා අමුද්‍රව්‍ය ගෙනියන්න ඕන. ඊට පස්සේ ඒවයි නිෂ්පාදනය කරපු නිෂ්පාදිත භාණ්ඩ ලෝකෙ පුරාම හුවමාරු වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ඒක සමහර ලාවට සිලිකන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රොචිප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බර වාහන වෙන්න පුළුවන්. ආදි වශයෙන් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ගල් අඟුරු වෙන්න පුළුවන්. තෙල් වෙන්න පුළුවන්. යූරියා වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඊට අමතරව ලියුම් ගණනුණු සහ මිනිස්සු වෙන්නත් පුළුවන්. සමහර ලාට හමුදා සබළු වෙන්නත් පුළුවන්. හරි, ඒවට නැති වෙනම යානා තියෙනවා. ඒවට නම් වෙනම නෞකා තිනින් දෙච්ච ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් කොහොම හරි මේ අතරමැද සියලු කාරණා තීරණය කරන්න වෙන කවුරුවත් නෙමෙයි මෙන්න මේ ඉන්ෂුරන්ස් සේවත් රක්ෂණ සමාගම්. මොකද මේගොල්ලෝ තමයි අවදානම ඇසෙස් කරන්නේ, අවදානම කොච්චරද කියලා ගණනය කරලා ඒක වටිනාකම තීරණය කරන්නේ. ඒ අනුව තමයි ප්‍රීමියම් එක තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ගමනාගමනය කරන්න ඒ නාවක ගමනාගමනය සිද්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මොකද රක්ෂණයක් නැත්තම් නමක් යන්න බෑ. හරිද? රක්ෂණ ආවරණයක් නැතුව නමක් යන්න බෑ. නැව් යන්න බෑ කියලා කියන්නේ ඒ ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. ඒ හුවමාරු සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ මුළු ලෝකෙම නාවක ගමනාගමනය කියන එක සම්පූර්ණයෙන්ම තීරණය කරන එක ක්‍රිටිකල් ෆැක්ට් එකක්. ඇත්තටම කියනවා නම් භෞතික සාධක වලටත් වැඩිය බලපවත්වන අභෞතික සාධකයේ තමයි මෙන්න මේ ඉන්ෂුරන්ස් කියන එක. හෙවත් නාවක රක්ෂණය කියන එක. ඉතින් අපි ඊටාම ගැඹුරු මාතෘකාවක් ඊටාම කෙටි කාලයක් තුල පුළුවන් විදියට හැමෝටම මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් විදියට අපි මේක සාරාංශ කරලා තියෙනවා.
ඉතින් බොහොම ස්තුතියි රැඳී හිටියට. මේ සියලු කාරණා දැන් ඔබට පේනවා ඇති එකින් එක සම්බන්ධ වෙන ආකාරය. එක පැත්තකින් පෙට්‍රෝ ඩොලර් එක, අනිත් පැත්තෙන් ලෝකේ ජියෝග්‍රැෆි එක නැත්නම් ලෝකේ භූෂමතා ආදී කලාප ටික, අනිත් පැත්තෙන් මේ ඉන්ෂුරන්ස්, අනිත් පැත්තෙන් අපි ඉස්සරහට කැපිටල් මාකට්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලුම දේවල් ටික ලස්සනට එකට එක ෆිට වුණාට පස්සේ තමයි අපි ජීවත් වෙන ලෝකේ වර්ල්ඩ් ඕඩර් එක. එහෙම නැත්නම් මේ ලෝකේ මොන විදිහට දුවන්නේ, කොහොමද වෙන්නේ, කවුද මේවා තීරණ ගන්නේ, ඇයි මේවා මෙහෙම වෙන්නේ කියන තීරුම් ගැනීම අපිට කරන්න වෙන්නේ අන්න එතනින් පස්සේ. ඉතින් ඒ තීරුම් ගැනීම සඳහා තමයි මේ ඔක්කොම ගවේෂණය කරන්නේ. ඉතින් රැඳී සිටින ස්ට්‍රැට්කාස්ට් එක්ක අපි තවත් එපිසෝඩ් එකක් එක්ක අපි ඊළඟ දවසේ ඔබත් එක්ක මේ වගේම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට තව මාතෘකා කීපයක් තියෙනවා කතා කරන්න. අපි චෝක් පොයින්ට්ස් ගැන තව පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. පෙට්‍රෝ ඩොලර් එකට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. සහ මේ කතා ඔක්කොම එකට එක සම්බන්ධ වෙන අර මේ මධ්‍ය න්‍යෂ්ටිය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් ඒ සේරම ටික අපි ලැබෙන විදියට පුළුවන් විදිහට කතා කරමු. රැඳී සිරට බොහොම ස්තුතියි. මතකතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගිහින් එන්න.